අපේ කෝඩින් හබ් කියන YouTube channel එක මම කතා කරන්න යන්නේ Java programming language එක ගැන. ඔයාලා Java programming language ගැන සමහරවිට දන්නවත් ඇති, දන්නේ නැතුවත් ඇති. හරි අපි අද කතා කරමු Java programming language එක ගැන. Java programming language එකේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ double OP කියන concept එකට. ඒ වගේම මේක language එකක් විදිහට සෑහෙන වැදගත් වෙනවා. මේක basic වෙන්නේ double OP concept එක. ඒ වචන වල තාම දන්නේ නැති නිසා මම ඉස්සරහට මේක ගැන පොඩි විස්තරයක් දීගෙන යන්න. හරි. මේක ප්‍රධාන වශයෙන් ඔයාලා දැනගන්න ඕනේ වෙලා Java කියන්නේ මොකක්ද කියලා. හරිද? Java කියන්නේ high level language එකක්. ඒ කියන්නේ language අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් high level and low level කියලා. high level language එක කියන්නේ human ලා readable. ඒ කියන්නේ human ලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්, ලේසියෙන් කෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම low level language එක කියන්නේ human ලා ලේසියෙන් අඳුර ගන්න අමාරු. උදාහරණයක් විදිහට low level language assembly language සහ machine language කියලා කතා කරන්න පුළුවන්. assembly language machine language කියන්නේ එක බිංදුව වගේ numbers වලින් තමයි තියෙන්නේ. ඒක මිනිස්සුන්ට අඳුර ගන්න බෑ මොකද්ද මේ කියලා තියෙනවා. low level language එක කියන්නේ Java, Python, C++, C# වගේ language තමයි අපිට high level language විදිහට ගන්න පුළුවන්. මේකේ අපි කෝඩ් කරන පාවිච්චි කරන අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන වචන name, address, age වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට අඳුරගන්න පුළුවන් බේසිකම මේ language එකෙන් මොකද්ද අපි program එකේ කියලා දෙන්නේ කියලා. මෙන්න මේක high level සහ low level අතර වෙනස ප්‍රධාන වශයෙන් ඔයාලට ලේසියෙන් අඳුරගන්න පුළුවන්. හරි. එතකොට මේ Java කියන්නේ නේද object oriented programming language. ඒ කියන්නේ object සහ classes කියන එක මත පදනම් වෙලා තමයි මේ Java කියන programming language එක හැදලා තියෙන්නේ. මම මේක උදාහරණයක් විදිහට මෙහෙම කියන්න පටන් ගන්නවා. අපිට මොකක් හරි program එකකට ඕන වෙනවා. උදාහරණයක් විදිහට අපි කියනවා school system එකකට program එකක් ගහන්න කියලා. එතකොට මේකේ අපි Java කියන language එක පාවිච්චි කරොත් වෙන වාසිය තමයි අපිට කියන්න පුළුවන් අපිට class මේකේ class තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ. class කියන වචනේ මම පැහැදිලි කරන්න. class කියන්නේ අපි හදනවා class එකක් කියලා person කියන class එකක් කරනවා. මේ person කියන class එක හදලා මේ personට දෙනවා මනුස්සයෙක්ට තියෙන්න පුළුවන් දේවල්. ඒව ලක්ෂණ සහ ක්‍රියාකාරකම් කියලා කියනකො මනුස්සයෙක්ට තියෙන ලක්ෂණ විදිහට අත් දෙකයි, කකුල් දෙකයි, ඇස් දෙකයි, ඒ වගේම ඔළුවක් තියෙනවා. ඔය වගේ ලක්ෂණ අපිට දෙන්න පුළුවන් මනුස්සයෙක්ට තියෙනවා කියලා. ඒ වගේම මෙයාට කියන්න පුළුවන් ක්‍රියාකාරකම් විදිහට අපි කියනවා ඒවට methods කියලා. උදාහරණයක් විදිහට දුවන්න පුළුවන්, පයින්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඔය වගේ අපි ලක්ෂණ කියලා හඳුන්වනවා. ඊට පස්සේ මෙන්න මේ class person කියන class එක හැදුවට පස්සේ අපි අර system එකට අපිට තව ඕනේ වෙනවා teachersලා, studentsලා වගේ තව කීප දෙනෙක් ඕන වෙනවා කියන අපි ඒකට students teachers කියන class එක හදන්න අන්න ඒ කට්ටිය මේ හදපු person කියන class එක පාවිච්චි කරලා අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන් අනිත් අයට වෙනම class හදන්න නැතුව. ඒ කියන්නේ අපිට program කරද්දී අනිත් ගොඩක් program කරනවා වුණාට අඩු program කලින් හදපු තනි program එක පාවිච්චි කරලා අපිට project එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ වෙන වාසියක් තියෙනවා. උදාහරණයක් විදිහට memory වැඩිපුර use වෙන්නේ නැහැ. ඒ වගේම භාවිතයේ පහසුයි. අන්න ඒ වගේ ලක්ෂණ තියෙනවා. මෙන්න මේ Java object oriented programming language කියන්නේ අන්න ඒක. ඊට පස්සේ මම ඒක ගැන තවදුරටත් කතා කරනවා. ඊට කලින් පොඩ්ඩක් කියනවා මේ Java පාවිච්චි කරන්න අපිට Java machine එකට install කරලා තියාගන්න ඕනේ. Java install කරන්න Java normal අපිට install කරන්න බෑ. ඒකට අපිට Java JDK kit එක අපි install කරගන්න ඕනේ. ඒක අපිට Google එකට ගිහින් search කරලා පස්සේ Java JDK kit download කරලා ඊට පස්සේ අලුත්ම version එක අපිට download කරගන්න පුළුවන්. ඒක උඩ නෙමෙයි. ඒ වගේම Java code කරන්න අපිට notepad එකෙත් පුළුවන්. අනිත් programming language වගේ. හැබැයි ඒක අමාරුයි. ඒක නිසා අපිට English එක පාවිච්චි කරන්න පුළුවන්. NetBeans හරි මේ Eclipse හරි. මේ දෙකෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ idea කියන්නේ නේද ඒකෙදි අපිට කෝඩ් කරන්න යද්දී ලේසි වචන අපිට අපි භාගයක් කෝඩ් කරද්දී වචන ඉතුරු ටික වගේ සජෙස්ට් කරලා දෙනවා idea එකම අන්න ඒක වාසියක් අපි idea පාවිච්චි කරන්න. හරි ඊට පස්සේ මම කතා කර හිටියේ class සහ object කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු පරිසරයේ තියෙන ඕනම දෙයක් අපිට object එකක් විදිහට ගන්න පුළුවන්. මිනිස්සු, වාහන, කාර් සත්තු මේ හැමදේම අපිට ඔබ්ජෙක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒතර ක්ලාස් එකක් කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක නිරූපණය කරන්න පුළුවන් එක ක්‍රමයක්. හරියට අපි කියනවා class is a blueprint of object. ඔබ්ජෙක්ට් එක blueprint එක. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක්. person කියන ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ මොකක් හරි class තනි class එකක් මත පදනම්. ඉස්සෙල්ලා මම කිව්වා class එකක් උඩ තමයි ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ. හරි මම උදාහරණයක් ගත්ත ක්ලාස් එකකට දැන් මෙතන ඇවිල්ලා අපිට පුළුවන් person කියන ක්ලාස් එක මම අර කලින් කිව්ව උදාහරණේ person එකේ තියෙනවා ක්ලාස් එකක් ඇතුලේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් attributes සහ method කියලා. attributes වල person එක තියෙන ලක්ෂණ. name එකක් තියෙනවා, age එකක් තියෙනවා, city එකක් තියෙනවා, gender එකක් තියෙනවා. මේ වගේ ලක්ෂණ අපිට attributes විදිහට ගන්න පුළුවන්. method විදිහට eat, study, sleep, play කියන එක කරන්න පුළුවන් person කියන එක නෑ. මෙන්න මේකට තමයි අපි ක්ලාස් එකක් කියන්නේ. object එක කියන්නේ මේ ක්ලාස් එකෙන් හදා ගන්න පුළුවන් තව අනු කොටස්. person කෙනෙක් තමයි man කියන්නේ. person කෙනෙක් තමයි woman කියන්නේ. එතකොට මෙන්න මේ attributes
මෙතඩ් කියන හැම ලක්ෂණයක්ම මේ පර්සන් ගාව මෑන් ගාව තියෙනවා. ඒ වගේම වුමන් ගාව තියෙන්න පුළුවන්. හරි. එතකොට මෙයාට නමක් ජොහාන් 35 ඩිල්ලි මේල් ඩේසි 20 සිටි එක තියෙනවා ෆීමේල් තියෙනවා. මේ ඔක්කොම ලක්ෂණ මේකේ තියෙනවා. ක්ලාස් ඔබ්ජෙක්ට් කියන්නේ ඔන්න ඕක ක්ලාස් එකක් හදන්නේ ඔබ්ජෙක්ට් එකක් නිරූපණය කරගන්න. class is a grouping of object කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ class එකක් කියන්නේ object එකේ blueprint එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි. මම මේ කෝඩ් කරන ඉස්සරහට යන්නම් ගන්නට. හරි. දැන් ඔයාලට class object ගැන ප්‍රධාන වශයෙන් ඔළුවට idea එකක් ආවා කියලා මම හිතනවා. හරි. ඊට පස්සේ මෙතන මම class object ගැන ඔයාලට idea එකක් දුන්නා. ඊට පස්සේ මම කෙලින්ම කතා කරන්න යනවා Java කියන language එක ඇතුළට. Java කියන එක අපි කෝඩ් කරන්නේ කොහොමද? Java කියන එක කෝඩ් කරන්න දැන් ඔයාලා දැනගන්න ඕනේ class එකක් අපිට තමයි Java කෝඩ් කරන්නේ. ඒ වගේම ඒකේ මම තියෙන මේ පද ටික හඳුනනවා. මම මෙතන හදලා තියෙන class එක ඇවිල්ලා hello world කියන class එක. හරිද? මේ hello world කියන class එක ඇතුළේ තමයි මම කෝඩ් කරන්න යන්නේ. hello world කියන class එකක් හදලා දිනවා public class hello world. මෙතන වෙල්ල දාන්න class name එක. ඒක ඇතුලේ method එකක් තියෙනවා public static void main string r කියලා print out එකක් දෙන්න මෙන්න කෝල් කරලා තිනවා. මම මේ ටික හඳුන්වන්නම් ඔයාලට. public class hello world කියන එකේදී මුලින්ම public කියන්නේ keyword එක. ඒක හැමෝටම මේ class එක පාවිච්චි කරන්න පුළුවන් වගේ keyword එක. ලොකු idea එකක් නැතුණාට කමක් නැහැ. class එක කියන්නේ class name එක. අපි හදන්නේ class එකක් කියන එක නිරූපණය කරන්න තමයි class කියන වචනේ පාවිච්චි කරන්නේ. මෙතනින් class name එක දුන්නා. public static void main එකේදී public කියන්නේ අපි Java වල method එකක් දියද්දි එකට අපි දානවා keyword එකක් සාමාන්‍යයෙන් දාන්න පුළුවන් නැතුව ඉන්න පුළුවන්. අපි මෙතන public කියන keyword එක පාවිච්චි කරනවා Java වල output එකක් ගන්න ඕන ප්‍රධාන වශයෙන්. ඒක නිසා මේ public කියන එක පාවිච්චි කරලා තමයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ. static කියන්නේ ඇවිල්ලා object එකක් හදන්නේ නැතුව අපිට call කරන්න පුළුවන් නම් මොකක් හරි method එකක්. මම කියන්නේ මේ කැලේ method එකක් කියලා. හරිද? මේක method එකක්. මෙන්න මේක method එක අපි object එකක් හදන්න නැතුව call කරන ක්‍රමයක් තමයි ඇවිල්ලා static කියන එකෙන් කියන්නේ. void කියන එකෙන් කියන්නේ return type එකක් නැහැ මේකට. මේකට ඒ කියන්නේ මොකක් හරි value එකක් පිට කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි data type ගැන ඉස්සරහට කතා කරමු. ඒකෙදි ඉලක්කම පිට කරනවා නම් මෙතන void එකේ int කියලා වැටෙන්න ඕනේ. string එකක් පිට කරනවා නම් string කියලා පිට කරනවා. idea නැතුණට කමන්න මම කියන්නේ ඉස්සරහට. ඊට පස්සේ main කියන්නේ මේ class method එකේ ප්‍රධාන නම. මේක method එකේ නම. මේක ප්‍රධාන method එක. ඒක නිසා main method එක කියලා තමයි අපි කියන්නේ. string r කියලා මේක ඇතුලේ දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන දීලා තියෙන්නේ අපිට මොකක් හරි print කරගන්න ඕන නම් Java වල අපි පාවිච්චි කරන keyword එක මේකත් method මේ ක්‍රමය තමයි system.out.println කියලා double quotation ඇතුලේ අපිට print කරන්න ඕන එක දෙනවා. මේක අපි කැමති එකක් දෙන්න පුළුවන්. මෙතෙන් අපිට කැමති එකක් දෙන්න පුළුවන්. හැබැයි system.out.println double quotation ඇතුලේ තමයි ඒක දෙන්න ඕනේ. ඒකල අපි මේක අන්තිමට ඉවර කරන්න ඕනේ මෙහෙම. හරි. ඔන්නම තමයි ඇවිල්ලා Java වල method එකක් ලියලා අපි output එකක් ගන්න. හරි. මම ඉගෙන කියන්නම් ඔයාලට. ඊට පස්සේ මේක අපි කෝඩ් කරන්න යමු මුලින්ම. හරි. හරි. මේකට අපි පාවිච්චි කරන්නේ Java JDK එක. ඒ කියන්නේ මම පාවිච්චි කරා මේ download කරන්න කිව්ව ID එක. මම දැන් NetBeans ID එක තමයි පාවිච්චි කරන්නේ. file වලට යනවා. මේ ක්‍රමයේ මුලින්ම new project වලට ගිහලා අපි project එකක් හදා ගන්න ඕනේ. ඒකෙදි හැම වෙලේම Java with ant එකේ Java application එක click කරලා next දෙන්න. ඊට පස්සේ මෙතන අපි project name එකක් දෙන්න ඕනේ. මම Java 1 කියලා project name එක දෙනවා. finish කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් creating project කියලා project එක අපි open වෙනවා. හරි project එක open වුණා. දැන් මෙන්න package name එක දිනනවා. ඒ වගේම අපි class එක දිනනවා. අපි හදාගත්තේ Java 1 කියන class එක. ඒක ඇතුලේ source packages ඇතුලේ තියෙනවා Java 1 කියන class එක. මෙන්න මෙතනින් හදලා Java 1.java කියන class එක. හරි මෙතනින් class name එක තියෙනවා Java 1 කියලා. ඒ වගේම main method එක දෙනවා public static void main string arg කියලා. මෙන්න මෙතන මේක ඇතුලේ තමයි අපි code කරන දේ code කරනවා. හරි. ඊට පස්සේ මම කිව්ව විදිහට මෙතනින් අපි මුලින්ම මම ඔයාලට කිව්වා මොකක් හරි දෙයක් print කරගන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් keyword එක system.out.println. මේක shortcut කමක් තියෙනවා out කියලා ගහලා ctr එකත් තියෙන ස්පේස් බාර් එක ඔබ්බු ගමන් අපිට කෙලිම ඉම්ප්ලිමන්ට් කරනවා මෙන්න මේ ID එක මගින් අපිට print කරන්න ඕනේ. ඒක තමයි මම කිව්ව ID එක පාවිච්චි කරන එකේ වාසියක් විදිහට. ඒක අපිට ක්ලික් කරාට පස්සේ අපිට කෙලිම මේක ඔටෝම ID එකේදී print වෙනවා. හරි. ඔන්න print වුණා. දැන් අපිට මෙතන print කරන්න ඕනේ දේ print කරන්න තමයි තියෙන්නේ. මම මෙතන print කරනවා hello world.
ඒකල මෙතන රන් බටන් එක තියෙනවා මෙතන උඩ. එහෙම නැත්නම් මෙතන රයිට් ක්ලික් කරාට පස්සේ රන් ෆයිල් කියලා තියෙනවා. ෆයිල් එකට රන් කරන්න. අපිට දැන් බලා ගන්න පුළුවන් මෙතන යටින් අවුට්පුට් එක හම්බ වෙනවා. රන් ෆයිල් එකට sorry output එක ආවේ නැහැ. මම කලින් මෙතන ප්‍රෝග්‍රෑම් එකක් රන් කරලා තිබ්බා ඒකයි එතන ඕනේ. මෙතන මේ ක්ලියර් මෙන්න මේක ඔබහාට පස්සේ සිස්ටම් එකේ ඔක්කොම මෙච්චර ගණන් තිබ්බා ක්ලියර් කරලා දාන්න පුළුවන් මොකක් රන් වෙලා තිබ්බනම්. මම ආද රයිට් ක්ලික් කරලා රන් ෆයිල් දෙනවා. අපි දැන් බලමු hello world. අන්න hello world කියන එක අපිට print වෙනවා. ඒ වගේම අපිට ඕන දෙයක් මෙතන දෙන්න පුළුවන්. my name is Amal කියලා මම දුන්නා රයිට් ක්ලික් කරා run file දුන්නා. දැන් hello world එකේ තිබ්බේ මෙතන හැම වෙලෙම මෙතන අලුත් මොකක්ද ඇතිනම් ක්ලියර් කරන්න. හරි ක්ලියර් කරා. ඊට පස්සේ රයිට් ක්ලික් කරා run file දුන්නා. my name is Amal දෙනන්න print වෙනවා. හරි නේද? ඊට පස්සේ අපිට ඕන තරම් දෙන්න පුළුවන්. මේ නම් ටික වෙනස් කරනවා. අමල් කමල් හිමල් කියලා දෙනවා. රයිට් ක්ලික් කරලා රන් ෆයිල් දෙනවා. ක්ලියර් කරේ නැහැ. හරි ආ රන් ෆයිල් දෙනවා. රයිට් ක්ලික් කරලා my name is අමල් කමල් හිමල් කියලා දෙනවා. හරි ඊට පස්සේ මෙතන තව පොඩි දෙයක් දැනගන්න ඕන යාලා. මෙතන system.out.println එකේ එන්න මේ ln කියන එක නැතුව print කියන එක විතරක් අපිට දෙන්නත් පුළුවන්. හරිද? print කියන එක විතරක් දුන්නොත් පොඩි වෙනසක් වෙනවා මෙන්න මේකේ. අපි සාමාන්‍ය කෝඩ් කරද්දී print ln තමයි පාවිච්චි කරන්නේ. print කියන වචනේ බැරි වෙලාවට පාවිච්චි කරලා තිබ්බොත් ඒක රන් කරාට පස්සේ වෙන දේ එකට එනවා. හරිද? ඒ කියන්නේ මේකේ ලක්ෂණයක් විදිහට මෙන්න මේ ටික අපිට මෙන්න මේ විදිහට print කරගන්නත් පුළුවන්. print කියන keyword එක පාවිච්චි කරලා. හරි. මෙතන මම ක්ලියර් කරලා ඉන්න මේකේ එකට උනේ නැහැ. ඔන්න බලන්න රන් කරාට පස්සේ ඔබෙන් අන්න my name is Amal, my name is Kamal, my name is Nimal. දැන් මෙතන ගැප් නැහැ කියලා ඔයාලට පේනවා මේ. Amal, Nimal, Kamal. ඔය එකට වැදිලා තියෙන එක පොලිමේ තියෙන්නේ. මෙන්න මේ print ln කියන්නේ new line එකට යන්න කියන එක තමයි මේ ln කියන keyword එක පාවිච්චි කරලා වෙන්නේ. ln කියන keyword එක පාවිච්චි කරලා වෙන්නේ අන්න ඒක. new line එකට යන්න කියන එක තමයි මේ කියන්නේ. මම රන් ෆයිල් දෙනවා. උතර බලන්න my name is Amal, my name is Kamal, my name is Nimal කියන එක වලට බලා ගන්න පුළුවන්. හරි. ඕක තමයි ප්‍රධාන වශයෙන් ඔයාලා දැනගන්න ඕනේ. system.out.println කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට keyword එක අපි කෙටි ක්‍රමයේ තමයි is out කියන එක පාවිච්චි කරන අපිට is out කියලා දුන්නා. serial එක space bar එක දුන්නාම අපිට හම් වෙනවා. මෙන්න මෙතනින් මේක print කරන්න. හරි. ඊට පස්සේ මෙන්න ඩබල් ක්ලික් කරන්න එක ගන්න. හරි. ඊට පස්සේ මම කතා කරන්න යනවා. හරි. දැන් අපි ඉස්සරහට මේක කතා කරන්නේ. දැන් අපි දන්නවා මොකක් හරි Java කියන එක පාවිච්චි කරලා කොහොමද print මොකක් හරි output එකක් ගන්න කියලා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා දැනගන්න ඕනේ comments කියලා දෙයක් තියෙනවා. හරිද? මේ Java comment කියලා දෙයක් තියෙනවා. comment කරන්නේ කොහොමද කියලා දැනගන්න. හරිද? ප්‍රධාන වශයෙන් comment අපිට ආකාර දෙකයි. single line comment සහ multi line comment කියලා බෙදන්න පුළුවන්. හරි. අපි බලමු මොකද single line comment එක කියන්නේ multi line comment එක කියන්නේ. ඒ කියන්නේ තනි පෙළියක් අපිට comment කරගන්න ඕන මෙන්න මේ විදිහට slash දෙකක් දෙනවා. ඒ line එක comment කරනකොට. ඒ වගේම multi line එකේ slash එකත් එක්ක style එකක් දාලා style එකේ slash එකෙන් අවසන් කරන්න ඕනේ ඒක. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට slash එකෙන් පටන් ගත්තා style එක දැම්මා. style එකෙන් පටන් slash එකෙන් පටන් ගත්තා. එතකොට මේ ඇතුලේ තියෙන ටික අපිට නිකන් blur වෙලා වගේ පේනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපි project එකේ කිසිම බලපෑමක් නැහැ. නිකන් අපි ලියුව text වචන ටිකක් විදිහට ඒක ඉතුරු වෙනවා එච්චරයි. මෙතන multi line එකේදී මෙන්න මේ විදිහට හිට දෙයක් පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒකත් blur වෙලා පේනවා. අපේ system එක run කරනකොට කිසිම එකක බලපෑමක් වෙන්නේ නැහැ. හරි අපි මේක කෝඩ් කරන්න යමු. දැන් මම කලින් කෝඩ් කරපු ටික මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ මම කරන්න හදන වැඩේ තමයි දැන් මේ මෙතන කෝඩ් කරපු ටිකේ output එක අපි අරන් බලමු. මම right click කරා run කරා. දැන් ඔයාලට පේනවා my name is Amal, my name is Kamal, my name is Nimal කියලා. හරි ඊට පස්සේ මම කිව්වා single line එකේදී පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට double line දෙක. ඒක පාවිච්චි කරනකොට දැන් Amal කියන එක blur වෙලා ගියා වගේ පේනවා. හරිනම් මේ project එක ඊළඟට run වෙද්දී මම clear කරලා ඉන්න. project එක ඊළඟට run වෙද්දී මෙන්න මේක වදින්න බෑ Amal කියන එක. Kamal සහ Nimal කියන විතරයි වදින්න පුළුවන්. අපි බලමු මේ විදිහට project එක run කරද්දී වදිනවද කියලා. හරි. Amal කියන එක අයින් වෙලා Nimal Kamal කියන එක විතරක් වදිනවා. හරි. දැක්කද? comment එක පාවිච්චි කරන්න එහෙම. line දෙකක් දෙන්න විතරයි තියෙන්නේ. multi line එකේ වෙන්නේ slash තරුව
ඊට පස්සේ මෙතනින් ෆ්ලෑෂ් එක දාලා දැන් මම අමල් කමල් කියන දෙකම එකපාර කමෙන්ට් කරලා දැන් දැන් හරියනවා නිමල් කියන විතරයි වදින්න මම ක්ලියර් කරලා රයිට් ක්ලික් කරලා run file දෙන්න හරි ඊට පස්සේ ඔයාලට වෙනවා my name is නිමල් කියලා ඔයාලට හම්බුනේ my name is නිමල් මේ දෙකම කමෙන්ට් කරනවා එතන මල්ටි ලයින් එකේ සිංගල් ලයින් එකේ පාවිච්චි කරන එකේ වාසිය තමයි ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකේ කෝඩ් ගොඩක් තියෙද්දි අපිට සිංගල් ලයින් එක දෙන එක අමාරුයි. ඒ කියන්නේ ගොඩක් පාරක් එක ටයිප් කරන්න වෙනවා. මල්ටි ලයින් කමෙන්ට් එක පාවිච්චි කරලා ටග් ගාලා ඒක අපිට කමෙන්ට් කරලා ගන්න පුළුවන්. මුළු සෙක්ෂන් එකම එකපාර කමෙන්ට් කරලා අයින් කරලා දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි සිංගල් ලයින් එකේ සහ මල්ටි ලයින් කමෙන්ට් එක පාවිච්චි කරන එකේ වාසිය. හරි. ඊට පස්සේ අපි ඩේටා ටයිප්ස් ගැන කතා කරන්න යනවා. හරි. ඩේටා ටයිප්ස් ගැන කතා කරද්දී අපිට මේ Java කියන එකේ යටතේ අපි ඩේටා ටයිප්ස් වර්ග කීපයක් තියෙනවා. int, double, boolean, char. අපිට ප්‍රධාන වශයෙන් ඩේටා ටයිප් කීපයක් තියෙනවා. int, double, boolean, char, string කියලා අපි ඩේටා ටයිප්ස් වර්ග කීපයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ int මොකක් හරි integer value එක ඉලක්කමක් වගේ දෙයක් ඉන්ස්ටෝල් කරගන්න ඕන නම් අපිට int කියන එක පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේකේ දශම සංඛ්‍යාව ඉන්ස්ටෝල් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට 21 තමයි මේ int පාවිච්චි කරන එක පාවිච්චි කරලා ඉන්ස්ටෝල් කර අතුලේ මේ ඉන්සර්ට් ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. හැබැයි මේක 21.5 කියන එක මේ කෙලින්ම මේ ඉන්ක්ලූඩ් කරන්න බෑ. හරි. ඒත් එක මම ඔයාලට variables කියන වචනයක් කියලා දෙනවා. මොකක් හරි value එකක් age කියන එකට 25 දාන්න කියන එක තමයි මෙන්න මේ මේකෙන් කියන්නේ. age ට 25 දාන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. 21 කියන value එක age ට දාන්න. ඒක තියාගන්න පුළුවන් int value එක. age එකේ තියෙන්න පුළුවන් int value එකක් කියන තමයි variable එක තමයි data variable එක තමයි මේකෙන් දෙන්නේ. int 21 age ට දාන්න තියාගන්න පුළුවන් int එක. මේකට 21.5 කියන එක ඔය ලෙවල් දාන්න බෑ. උදාහරණයක් 11.2 ගත්තොත් 11 විතරයි වැටෙන්නේ. 0.2 මේක ඇතුළට ගන්නෙ නැහැ. ඔන්න ඔක තමයි int variable එකේ ලක්ෂණය. double කියන එක පාවිච්චි කරන්නේ දැන් අර මෙතන ප්‍රශ්නේ වුණා දශම සංඛ්‍යාවක් තියන්න බෑ කියන්නේ. අන්‍ය දශම සංඛ්‍යාවක් තියන්න පුළුවන් වෙන විදිහට හදාගන්න එක තමයි double කියන්නේ. double කියලා අපි සර්වර් කියලා variable එකක් හදනවා. ඒ variable එකට මම 50000.5 කියන එක අපිට install කරන්න පුළුවන්. මේ insert කරන්න පුළුවන්. use කරලා double කියන variable data type එක පාවිච්චි කරලා. ඒ වගේම boolean data type එක පාවිච්චි කරනවා true false කියන දෙක විතරයි. මෙතන true කියන වචනේ හරි false කියන වචනේ හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ variable එකට install මේ insert වෙන්නේ true හරි false කියන එකයි boolean කියන data type එක පාවිච්චි කරලා. char කියන data type එක පාවිච්චි කරොත් අපිට character එකක් install මේ insert කරන්න පුළුවන්. character එකක් insert කරන්නේ single quotation ඇතුලේ අපිට a b c d e f g h i j k l m n o p මොකක් හරි ඉලක්කමක් අකුරක් දෙන්න පුළුවන්. මෙන්න මේ single quotations ඇතුලේ. ඒ වගේම නමක් install කරන්න ඕන අපිට දැන් පුළුවන් මෙන්න මේ දැන් තනි වචනයක් නේ. string කියන keyword එක පාවිච්චි කරන පුළුවන් ලොකු නමක් insert කරන්න ඕන නම් මොකක් හරි අපේ variable එක. ඔන්න ඔක තමයි අපි දැන් මේක පාවිච්චි කරන්න යන මේ කෝඩ් කරන්න යන. හරි. අපි දැන් මම කලින් තිබ්බ ටික මම අයින් කර ගන්නවා. ඕනනම් කමෙන්ට් කරලා දාන්නත් පුළුවන්. ඊට මම මේක වලින්ම හදන්න ඕනේ variable එකක් හදද්දි ටික variable එක type එකක් තියෙනවා. data type එකක් තියෙනවා. මම මේ int කියන data type එකෙන් හදා ගන්නවා. number කියන variable එක. ඒකට මම assign කරන්න යනවා 40. int එකට මම ගියා දශම සංඛ්‍යාව මෙයා කරන්න බැහැ. හරි. මේ number එකට අපි ආවද කියලා බලන්න. මේ number එක අපිට print කරගන්න පුළුවන්. මොකක් හරි දෙයක් print කරගන්න නම් මම කිව්වා sout කියන keyword එක පාවිච්චි කරලා අපිට ඒක දාන්න පුළුවන්. හරි. මේක ඇතුලේ මොකක් හරි දෙයක් දෙන්න පුළුවන්. අපි දෙමු number value is කියලා තමයි. ඒ කියන්නේ දැන් මේක print කරොත් print වෙන්නේ මොකද්ද කියලා අපි බලමුකෝ. run කරනවා මම මේක. number value is කියලා print වෙන්න ඕනේ. හරිනේ. number value is කියලා print වෙන්න ඕනේ. sorry. මේ clear කරන්න. ඒක ලින්ක්. right click කරා දැන් run කරා. හරි clear කරලා run කරා. number value is මෙතන print කරලා තියෙනවා. අපිට හැබැයි ඕනේ number එක print කරන්න. කොහොමද number එක print කරන්නේ? number එක print කරගන්න නම් මේ print කියන statement එක ඇතුලේ දෙන්න ඕනේ. මෙන්න මේක ඇතුලේ මෙන්න මේ විදිහට double quotation ඇතුලේ දීලා හරියන්නේ. normal අපිට දෙන්න ඕනේ. ඒකෙන් variable නම number. අන්න variable නම හරියටම මේක ඇතුලේ දෙන්න ඕනේ. මේ clear කරනවා. ඊට පස්සේ අපි run කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? අපි number අන්න 40 කියන එක print කරනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා දැන් මොකක් හරි variable එකකට තියෙන value එකක් print කරගන්න ඕන නම් ඒකට quotation double quotation ඇතුලේ දෙන්න ඕනේ. නිකන් අපිට variable name එක විතරයි println statement එක ඇතුලේ දෙන්න තියෙන්නේ. හරි. මේක තමයි පොඩ්ඩක් අපිට ලස්සන කරගන්න පුළුවන්. double quotation එක පාවිච්චි කරලා number value is කියලා
දැන් අපිට ඔය ඩබල් කොටේෂන් එකෙන් එළියට ගිහිල්ලා අපිට නම්බර් කියන එක දෙන්න පුළුවන්. හරිද? නම්බර් කියන එක දෙන්න පුළුවන්. හරිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන එරර් එකක් වෙනවා. මෙන්න මේ විදිහට මොකක් හරි අපි දෙන මැසේජ් එකක් මේ නම්බර් වැලියුස් කියලා දෙන්නේ. ඒකයි මේකයි ඔහම එක ළඟ ලියන්න බෑ. ඒ වෙනස නැති කරන්න අපි ධන කියන මේක එකතු කරන්න. my number value is කියලා value is කියලා මෙන්න මේ value එක print කරන්නයි ඕනේ. මම ක්ලියර් කරනවා ටග්ගා. රන් කරනවා ඊට right click කරනවා. දැන් ඔයාලට බලන්න පුළුවන්. number value is 46 කියලා print වුණා. මෙන්න මේ විදිහට මොකක්ද text එකක් දෙන්න අර කලින් විදිහට අපි text එක දෙන්න පුළුවන්. plus එකත් එක්ක ඊට පස්සේ variable name එක දුන්නා. අපිට variable එක print කරගන්න පුළුවන්. අපි ඔය විදිහට try කරමු ගෙලින්ම. අනිත් variable type ටිකක් print කරගන්න. හරි. මම ක්ලියර් කරගත්තා. අන්ටක් කරලා හදාගන්න යන්න. int එකෙන් හැදුවා. ඊට පස්සේ අපි string එකෙන් හදමු. මොකක්ද string කියන්නේ? මේක cdr ලත් එක්ක space bar එකේ ගිහුවට පස්සේ අපිට කෙලින් මේකේ shortcut එක ඔක්කොම හම්බ වෙනවා. string කියන එක. string වලින් මම හදනවා name කියලා. double quotation එකකට string එකක් දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට නමක් දෙනවා. කමල්. ඒකල අනිවාර්යයෙන්ම මෙතන semicolon එකක් දාලා මේක end කරන්න ඕනේ. හරි. string වලින් හදුවා variable එක. int වලින් හදුවා double වලින් හදුවා bob ඕන cdr ලත් එක්ක space bar එක බලන්න. ඔයාලට ගන්න පුළුවන් ලේසියෙන්. හරි. double වලින් අපිට variable name එකක් හදමු. marks කියලා. අපිට variable name එකට ඕන නමක් දෙන්න පුළුවන්. marks විදිහට හදමු 45.65. ඔන්න අපි ඒක ඉවර කරා. double එකකින් හදුවා, int එකකින් හදුවා, string එකකින් හදුවා, boolean එකකින් char එකකින් තමයි තියෙන්නේ. මේ double ලෝ ගාලා මම ආයෙ ගන්නවා ලේසියෙන්. boolean එකෙන් මම හදනවා answer කියලා එකක් හදාගන්න. ඒකට මම කියව true හරි false හරි විතරයි එන්න ගන්නවා. true එක මම දෙනවා. ඒ වගේම char එකෙන් හදාගන්න ඕනේ. char එකෙන් හදාගන්න බලන්න මොකක් හරි character එකක් විතර අපිට මේ insert කරන්න පුළුවන්. char එකෙන් මම හදාගන්නවා උදාහරණයක්. char එකට මොකක් හරි variable name එකක් දෙන්න මොකක් හරි නමක් කැමතිද? class කියලා. හරි. දැන් class කියන එක variable name එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. මොකද මේක ඇවිල්ලා class කියන එක මේ Java කියන language එක ඇතුළේ තියෙන keyword එක. keyword අපිට පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි දෙමු name. name කියලා දෙනවා. ඒකට ඇවිල්ලා එකක් පාවිච්චි කරනවා single quotation ඇතුළේ මම දෙනවා k කියලා. හරි. error එකක් ආවා. name කියන හරි මම කෝල් කියලා keyword එක පාවිච්චි කරනවා. හරි. දැන් අපි මේ ටික print කරන්න බලමු. print statement එකක් තියෙනවා. copy කරලා. හරි මෙහෙම එකලඟ දැන් වැරදිට පෙන්නුනොත් ඔයාලට cdr ලත් insert කරලා back වෙන්න පුළුවන්. cdr ලත් insert press කරලා පස්සේ back වෙනවා. හරි. ඊට පස්සේ මෙතන අපිට ඕන කියලා දෙන්න. දැන් හරි values number දුන්නා. name එක ගමු. marks එක ගමු. ඊට පස්සේ answer හරි. ඊට පස්සේ call එක හරි. value is හරි. so මම මේක run කරලා බලන්න. මොනවද අම්මෝ කියලා බලමු 40 ටික ගමු. value 40. මේක මම clear කරගෙන යනවා. හරි. දැන් මම file එක run කරනවා. මෙන්න value is 40, කමල් 46.5 through k කියන එක හම්බුනේ. හරි. ඊට පස්සේ මම clear කරලා ආයෙ පොඩි වෙනසක් කළා වගේ. දැන් මෙතන 46.5 මම print කරලා දෙන්නම්. 46.5 යට කියලා ගමුකෝ. ඒ වගේම මේක print කරන්න බෑ error එකක් එනවා කියලා ඔයාලට පෙන්වනවා. ඒ කියන්නේ cost interට මේක print කරන්න බෑ කියලා යන කියනවා. හරි. ඒ වගේම boolean වල true කිව්වා. ඒ වගේම අපිට false කියන එකක් දාන්න පුළුවන්. ඒ වගේම char කියන එකට මම කිව්වා k කියන එක දාන්න ඉලක්කමක් දාන්න පුළුවන් කියලා. උදාහරණයකට system කියලා ගමුකෝ. අන්න එතන 1 2 3 දාපු එක අවුලක් තියෙනවා. මොකද එක කැරක්ටර් එකයි පුළුවන්. එක කියන එක හරි මම 5 කියන එක හරි එක වැලියු එක තමයි print කරන්න පුළුවන්. ආයෙ මම run කරනවා.
40 කමල් 46.5යි විතර කලින් තිබෙනවා ඉන්නේ ක්ලියර් කරමු. හරි ක්ලියර් වුණා. නතරම් කරමු. 40 කමල් 46.5 ෆෝල්ස් 5 කියන එක අපිට ආවා. හරි. දැන් ඊට තව පොඩි ක්‍රමයක් මෙතනින් මම කියලා දෙන්න. ස්ට්‍රින්ග් කියන එකේ දැන් කමල් කියන එක අපිට බැරිද චා කියන එක පාවිච්චි කරලා නිරූපණය කරගන්න. ඒක පුළුවන් මෙහෙම. කොහොමද? චා කියන එකට අපිට K කියන එක print කරගන්න පුළුවන් නේ. ඒක arrays කියලා arrays ගැන කියද්දි මම කියලා දෙන්න. හරි. ඒක arrays ගැන කියලා දෙන්න. හරි. දැන් ඔයාලට data types ගැන idea එකක් ආවා කියලා මම හිතනවා. හරි. ඔච්චරයි අපි data types ගැන කතා කරන්න තියෙන්නේ. කොහොමද data type එකකට value එකක් දාන්නේ? data type පාවිච්චි කරන මොන අවස්ථාවකද? data types වර්ග ටික int string boolean char. ඔය ටික පාවිච්චි වෙන්නේ කොහොමද? double ඔය ටික පාවිච්චි වෙන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. හරි. ඊට පස්සේ හරි ඊළඟ කතා කරන්න යනවා කොහොමද user ගෙන් input එකක් ගන්න කියලා. උදාහරණයක් විදිහට මම කියනවා user ට system.out.println එකක් දීලා enter your name කියලා enter කරන්න කියනවා. enter කරන්න කිව්වට පස්සේ අපි ඒක මොකක් හරි අපේ variable එකට store කරගන්නේ කොහොමද? දැන් අපි මෙච්චර වෙලා කරේ කොහොමද? අපි variable එකක් හදුවා int වලින් age කියලා variable එකක් හදලා 47යි කියලා ඒ variable එකට දුන්නා. හැබැයි අපිට program වලදී ඕන වෙනවා කොහොම හරි අපි user කෙනෙක්ට කියනවා මේ ඔයා දෙන්න වාගේ age කියලා. කොහොමද ඒක ගන්න කියලා අපි බලමු. දැන් ඒකට අපි පාවිච්චි කරන scanner කියන class එක. scanner කියන class එක අපි පාවිච්චි කරන්න ඕනේ. හරි මම මුලින්ම යනවා මෙන්න මේ අපේ IntelliJ එකට. මම මෙතන තියෙන ඔක්කොම ටික ක්ලියර් කරගන්නවා. ඕන කමෙන්ට් කරලා දාන්න පුළුවන්. ලේසියට ක්ලියර් කරාම පැහැදිලි වෙන්න. හරි. මේකට අපි import කරන්න ඕනේ scanner. scanner මෙතන මුලින්ම scanner කියලා object එකක් හදා ගන්නවා. ඒකට මම scanner කියලා right click කරලා පස්සේ scanner දුන්නාට පස්සේ අපිට suggest කරනවා මෙන්න මේ NetBeans එක මගින් මෙන්න මේක තමයි scanner කියන්නේ. අපි කියන්නේ scanner එකෙන් enter කරන්න ඕනේ. enter කරාම උඩින් වෙනවා import java.util.scanner කියන එක import වුණා import scanner class එක. මේක ඇවිල්ලා මෙන්න මේ id පාවිච්චි කරන එක වාසි. කෙලින්ම අපි keyword එක දීලා අපි scanner keyword එක import කරද්දී උඩින් අපිට auto import වෙනවා. හරි scanner කියන එක මම s1 කියලා object එකක් හදනවා. මේක තේරෙන්නේ නැහැ නේද දැන් new scanner කියලාමයි දෙන්න ඕනේ. ඒකල මෙන්න මේ සංග්‍රහණයක් කියනවා. සංග්‍රහණ ඇතුළේ දෙන්න අපි system.in කියලා. .in හරි system.in කියන එක දෙන්න මෙතනින් end කරනවා. හරි ඊට පස්සේ දැන් අපිට s out එකක් දීලා මම කියනවා user කෙනෙක්ට enter your name enter your name කියලා මම යන්නේ නම ගන්න. හරි නම ගද්දි නම ඉන්ස්ටෝල් කරගන්න ඕනේ අපි මොකක් හරි variable එකට. ඒක නම් variable එකක් හදන්න ඕනේ. නමක් නම් දෙන්නේ අපි මොකේකින්ද variable type එක හදා ගන්න ඕනේ. string. හරි දැන් මම තේරෙනවා කියලා හිතනවා. string එකෙන් තමයි හදන්න ඕනේ. නමක් එන්න කරනවා string. නම variable name එක දාන්න ගන්නවා name කියලා. data type එක string වලින් ගත්තා name කියලා හදාගත්තා. ඒකට value එකක් assign කරන්න user කෙන් තමයි value එක ගන්න. string name කියලා එක තියාගත්තා. හරි. user කියන value එක මේකට දාන්නේ කොහොමද? name කියන එකට දාන්න කියනවා. S1 object එක පාවිච්චි කරලා next අපි දාන්නේ මොකද්ද next කියලා මොකක් හරි string value එක තමයි මේක දාන්නේ. මෙන්න මේ next කියන keyword එක පාවිච්චි කරලා තමයි අපි දාන්න. දැන් මේක run කරන්න user end එක ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් තව print එකක් දානවා. අපි මේ නමට ගියාද කියලා බලන්න මම කලින් කිව්ව මතකයිනේ. කොහොමද අපි value එකක් ගියාද කියලා බලන්න. system.out. එහෙනම් මම දෙනවා name is කියලා. නම දෙන්න plus එකත් එක්ක අපේ variable එකේ value එක බලන්න පුළුවන් කියලා. හරි. අපි run කරලා බලමු project එක. program එක run කරාට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. ඔව් click කරන්න ඕනේ. successful clear වුණා. ඊට පස්සේ run කරමු. හරි. enter your name. මම name එකක් දෙනවා. කමල් කියලා enter කරනවා. ඔන්න name is කමල් කියලා enter කරනවා. දැක්කද? name එකට assign වෙලා තියෙනවා. මෙන්න මේ name එකට assign වෙලා තියෙනවා. කමල් කියන මම ක්ලියර් කරලා දෙන්න. කමල් කියන එක assign වෙලා තියෙනවා. ඔහොම තමයි අපි string එකක් input කරන්නේ. ඔය විදිහට අපිට පුළුවන්
මේ S1 කියන ස්කෑනර් ක්ලාස් එකේ තියෙන මේක ඔබ්ජෙක්ට් එකක් කියනවා. මොන මේ ඔබ්ජෙක්ට් එක පාවිච්චි කරලා age එක උනත් ගන්න. ඒකට අපිට හදාගන්න ඕනේ age කියලා variable එකක්. age එකක් ගන්න int වලින්නේ. double වලින් ගන්න පුළුවන්. මම මෙතන int වලින් ගන්නවා. int age. අර ඉතින් හදෝ variable එක. මම මෙතෙන් දෙනවා. ආයෙත් s out එකක් දීලා එයාට කියන්න ඕනේ මොකක් එන්න කරන්නද? එන්න කරන්න. enter your age. හරි. වගේ age එක එන්න කරන්න දෙනවා. ඊට පස්සේ ආයෙත් මම මොකද හදුවා variable එක age කියලා. මේ age කියන variable එකට දාන්න ඕනේ s1 කියන object එක පාවිච්චි කරලා next. මෙතන next කියන එකද මේ integer value එකක් ගන්න දෙන්නේ next in කියන එක. දීලා කොටේෂන් එක කරලා ඊට පස්සේ අපි print කරනවා south එකක් තියලා කලින් විදියටම your age is plus එකත් එක්ක ගන්නවා අපි variable එක. variable එක print කරන්න කියනවා print කරන variable එක. මම play කරා කලින් on කරනවා. මුලින්ම මම අර කමෙන්ට් එකක් දෙන්න හරි name එකක් දෙන්න. Kamal. name is Kamal කියලා. කලින් මම edit කමෙන්ට් කරගන්නවා. name එක කමෙන්ට් කරන්න. මේක ඔක්කොම කමෙන්ට් කරන්න. මම දැන් කමෙන්ට් එකක් දෙන්න. හරි ඉතින් රන් කරමු. ක්ලියර් කරලා යන්න ඕකට. හරි මම ක්ලියර් කරා. right click කරමු මම කරා. මෙන්න enter your age කියලා මම age එක දෙනවා 10. enter කරනවා. your age is 10 කියලා. ඔන්න. integer value එක ගන්න හරි string value එක ගන්න හරි. ඊට පස්සේ මම මේ දෙක ආයෙ කමෙන්ට් කරනවා. ඊට පස්සේ මම ගන්නවා string හරි int හරි double value එකකට int කියන keyword එක නැතුව double එකට නම් පාවිච්චි කරන්නේ double කියන එක. මම double වලින් එකකට හදන්නම්කෝ. මම int කියන එක වෙනස් කරන්න double වලට. UUBLE double කියන එක පාවිච්චි කරනවා. එන්නතර මෙතන int කියන එක නෙමෙයි දෙන්නේ. මෙන්න මෙතන වෙනස් කරනවා next double කියලා දෙනවා. DOUBLE. මෙතනින් වාට හම්බුනේ. double කියන keyword එක ගන්න නතරන් ගන්නවා. එතකොට අපිට දශමික සංඛ්‍යාවක් අපිට enter කරගන්න පුළුවන්. run file කියා 14.528 අන්න except මේකේ ක්ලියර් වෙන්නේ නැහැ. මට අමතක කරනවා ක්ලියර් කරන්න. හරි ඔන්න රන් කරා දැන් අපිට දෙන්න පුළුවන් 14.62551. අන්න මම දුන්නා enter කරා. අවුලන්නේ 14.62551 කියලා හිටුණා. ඔන්න ඩබල් එකක් දාගන්න යත් හරි. ඊට පස්සේ හරි බූලියන් එකක් ගමු. මේක මම වෙනස් කරලා යන්න. ඒක ලේසි එක. බූලියන් වැලියු එකක් එන්ටර් කරන්න ඕනේ age කියන එකට. enter your age නැතුව මේකට age කියලා මම දෙන්න true or false. එතනදී ඩබල් වැලියු එකක් ගන්න බෑ. බූලියන් වැලියු එකක් එන්ටර් කරනවා next. බූලියන් කියන keyword එක පාවිච්චි කරනවා. right click කරා run කරා. true හරි false හරි විතරයි මේකට දෙන්න පුළුවන්. ඉතින් true කියන එක දුන්නා. TUR sorry මම true කියලා දෙන්න විදිහ වැරද්දක් තියෙනවා. TUR මේ ක්ලියර් කරේ නැද්ද? අන්න TRE UH is true කියලා හම්බුණා. හරි. දැන් ක්ලියර් කරන්න මේ හැම වෙලෙම මගේ ගැන ක්ලියර් කරලා තමයි රන් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ බූලියන් එක හරි. ඊට පස්සේ ඡායකත් වුණාම අපි අන්තිම variable type එකකින් ඡායකත් මම කියලා දෙන්නේ. feature ඡායකත් දෙන්න. ඊට පස්සේ මෙතන enter කරන්න මොකද්ද? next එකේ දෙන්න. ඡාය ගන්න. sorry f1.next next මොකද ඡාය ගන්නවා කියන්නේ ඡාය කියන්නේ string type එකේ මම ගන්න හරිද string type එක කියන්නේ තමයි string දෙයක් පාවිච්චි කරන්න පුළුවන්
අන්න මෙතන අපිට එකක් වෙනවා. String cannot be converted to char. හරි මෙතන අපි char එකක් දාන්න ඕන නම් char එකේදී next dot char art කියන එක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඔක පාවිච්චි කරලා අපිට මෙතන method එක දෙන්න ඕනේ. char art කියන එක පාවිච්චි කරලා අපිට මේ run කරන්න පුළුවන්. enter uh 12 enter කරන්න පුළුවන්. මෙතන ඇරෙගත්ත මේක clear මෙතන ඇරෙගන්න. हर इनिशियल वेरिएबल नीचे इस प्रोजेक्ट में क्लियर कर रन करना आपको नंबर मे बी नेक्स्ट डॉट चार 8 इंच के लिए देना रन करने में प्रोजेक्ट एंड करने के नीचे चाय काफी में तरह देना बोलो मैं स्केल एंटर देना योर जीएस अरे चार करके उतरा हां ऑन दिया अपडेट टाइप सब कुटुंब कथा करा කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි අපි ඉක්මනට යන කතා කරන්නේ මැතමැටිකල් ඔපරේටර්ස් ගැන. හරි. ස්කෑන් එක ගැන කතා කරා මැතමැටිකල් ඔපරේටර්ස් ගැන කතා කරන්නේ අපි ප්‍රධාන වශයෙන් ඔපරේටර්ස් වර්ග කිහිපයක් තියෙනවා. එකක් ඇවිල්ලා තියෙනවා. ඇඩිෂනල් එක තියෙනවා. මල්ටිප්ලිකේෂන් එක තියෙනවා. මොකක් හරි වේරියබල් දෙකක් තියෙනවා x y කියලා වේරියබල් දෙකක් තියෙනවා. ඒ දෙක එකතු කරන්න ඕන නම් system.println එක ඇතුළේ දෙන්න පුළුවන්. xy එකතු කරන්න අඩු කරන්න ඕන system.out.println එක ඇතුලේ අඩු කරන්න දෙනවා ගුණ කරන්න නම් println එක ඇතුලේ මෙන්න මේ තරුවක් කියන ස්ටාර් මාක් එක දෙන්න ඕනේ බෙදන්න නම් මෙන්න මේ ස්ලෑෂ් කියන මාක් එක දෙන්න ඕනේ ඒ වගේම මේ ඉතිරිය මෙන්න මේ mod කියන එක පාවිච්චි කරනවා මේකට අපි mod කියලා කියන මේ percentage mark සලකුණ පාවිච්චි කරන්නේ mod ඉතිරිය ඒ කියන්නේ x y ගෙන් බෙදුවා පස්සේ ඉතිරිය 10 5න් බෙදුවා පස්සේ ඉතිරිය කීයද බිඳුව මෙතන 12 වගේ තිබ්බ කියන 12 5න් බෙදුවා පස්සේ ඉතිරිය කීයද දෙකක් ඉතුරු ඇයි පහත් බෙදෙනවා sorry 10 5න් බෙදෙනවා 12 නිසා දෙකක් ඉතුරු වෙනවා මේ දෙක ඉතිරි එන්නේ ඉතිරි හරි අපිට අග්ගාලා ගිහිල්ලා ඉන්න මේ බලමු කොහොමද කෝඩ් කරන්න පුළුවන් කියලා හරි අපි අංගෙලින් මේ කෝඩ් කරන විදිය බලන්න හරි මම IntelliJ IDE එකට ආවා මම මේක ඔක්කොම තියෙන ටික ක්ලියර් කරගන්නවා ස්කෑන් එකයි ඔක්කොම ටික අපි ඔපරේටර්ස් ගැන දැන් කතා කරන්න ඉන්න ඔපරේටර්ස් ගැන කතා කරලා ප්‍රධාන වශයෙන් මුලින්ම ඇඩිෂන් එක මම වේරියබල් දෙකක් හදා ගන්නවා int x සමානයි 10යි y සමානයි 5යි. මෙතන ඔයාලට මම කියලා දෙන්නම් මේ වේරියබල් දෙකක් හදා ගන්න පුළුවන් int වලින්මනේ හදන්නේ. ඒතකොට කමාවක් දාලා තව වේරියබල් එකක් හදා ගන්න පුළුවන්. ඒකට වැලියු එක සයින් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම જાතිය නිසා. වෙනස් જાතිය වෙනවා අපිට ආයේ ඊට යටින් හදන්න පුළුවන්. වෙනමත් හදන්න පුළුවන්. එකට හදන්න පුළුවන් වේරියබල් දෙක. එකම જાතිය නිසා. හරි. int එකෙන් හදුවා. මම මුලින්ම ඇඩිෂන් එක ගැන කතා කරන්නේ. ඇඩිෂන් එක ගැන කතා කරද්දී මම කිව්වා s out එකක් දෙන්න ඕනේ. එකතු කරන්න normal variable එක common variable print කරන්නේ normal double quotation නැතුව x + y run කරලා බලන්න කොහොමද run වෙන්නේ කියලා sorry මේ clear කරන්න ඕනේ හරි clear වුණා මම run කරනවා අන්න 15යි කියලා අපිට ආව උත්තරේ හරිද 15යි කියලා උත්තරය 10යි 5යි 15යි. ඔය විදිහට මම ඊටු ටිකක් ටක් ගාලා දීගෙන යනවා. එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම mod. අඩු කිරීම ගුණ කිරීම mod එක percentage. දැන් මෙතන යනවා value ටික මම ටක් ගාලා කියන්නේ යන්න. එකතු කරපුවම කීයද ආයේ? 15. ඊට පස්සේ අඩු කිරීමෙන් ගියා 10න් 5ක් අඩු කරාම කීයද? 5යි. ඊට පස්සේ ගුණ කිරීමෙන් 50යි. ඊට පස්සේ mod එකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ බිඳුව. අපි බලමු 15 5 50 බිඳුව වෙනවා කියලා. right click කරලා run කරා. clear කරලා ඉන්න. අයියෝ මේක clear කරනවා කියනවා. clear වුණා. හරිම run කරමු. 15 5 50 බිඳුව. හරි බලන්න 15 5 50 බිඳුව 15 5 50 බිඳුව අන්න හරි විදිහට මම. අන්න ඒ විදිහට තමයි එතකොට ඇවිල්ලා ඔපරේටර්ස් පාවිච්චි කරන්නේ කියලා. මම කියන එක තේරුණා නේද? ඔපරේටර්ස් පාවිච්චි කරන්න අන්න. මේ ඔපරේටර්ස් ටික ගැන කතා කරන්න තියෙන උච්චර. ඊට පස්සේ තව ඔපරේටර්ස් වර්ගයක් තියෙනවා අසයින්මන්ට් ඔපරේටර්ස්. ඒ කියන්නේ අපිට මොකක් හරි
වැලියු එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි x කියන වැලියු එකට තව තුනක් එකතු කරන්න ඕන. අපි ඒක ලියන්න පුළුවන් මෙන්න ප්ලස් ඉක්වල් කියන මේ මාක් එක පාවිච්චි මේ සිම්බල් දෙක පාවිච්චි කරලා. ඒ වගේ මයිනස් ඉක්වල් එකෙන් කියන්නේ මොකද්ද? x මේ විදිහට ලියන්න පුළුවන්. x ට දෙකක් අඩු කරන්න. x සමානයි x - x කියන දෙකක් අඩු කරාට පස්සේ ඒ වැලියු එක x ට මුලින් 3 තිබ්බ කියලා නේද? 3 තිබ්බේ. පස්සේ ආයෙ x ට ඕනේ දෙකක් අඩු කරලා ගන්න. ඒක අපිට කෙටි ක්‍රමයක් විදිහට තමයි මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම ගුණ කිරීමක් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ x තිබ්බා. x 4ෙන් ගුණ කරලා ආයෙ x ට ආදේශ කරන්න. x 4ෙන් ගුණ කරලා ආයෙ x ට ආදේශ කරන්න. මෙන්න මේ විදිහට තමයි නිරූපණය කරන්නේ. මේක කියන්නේ නම් බලන්න x තිබ්බා. x දෙකෙන් බෙදලා එන වැලියු එක x ට දාන්න. x තිබ්බා. x දෙකෙන් බෙදලා එන වැලියු එක ආයෙ දාන්න. මේක තියෙන x තිබ්බා. x 3ෙන් බෙදුවහම ඉතිරියගේ x ට දාන්න. x තිබ්බා. x 3ෙන් බෙදුවහම ඉතිරියගේ x ට දාන්න. අන්න ඒක තමයි උතනින් කියන්නේ. හරි අපිට ගාලයන් කෝඩ් කරන්න. හරි මම මේක මගා ගන්නවා නැත්නම් කමෙන්ට් කරනවා දාන්න බලමු. මම මේක මගා ගත්තා. හරි ඊට පස්සේ මම මුලින්ම කරන්න යන්නේ මොකද්ද? assignment operators වල යටතේදී පළවෙනි තිබෙන්නේ මොකද්ද? එකතු කරන්න අඩු කරන්න බෙදන්න. හරි මම මේක දෙන්නවා. ඔන්න රීඩින්. හරිනේ? එකතු කරන්න සමාන අඩු කරන්න සමාන. හරි එකතු කරන්න අඩු කරන්න සමානයි. මම ටක්කරන මේක එකතු කරන්න සමාන අඩු කරන්න සමාන. මම variable එකක් හදනවා int answer කියලා. int answer කියන variable එකක් හදලා මට s out එකක් දෙන්න. int answer කියලා variable එකක් හදලා මම මෙතන මේ variable එකට දෙන්න. මොකද මම මුලින්ම කරන්න ඕනේ? පළවෙනි කරන්න ඕනේ චෙක් කරන්න එක්ස්ට්‍රා දෙකක් එකතු කරන්න. කොහොමද කරන්නේ? එක්ස්ට්‍රා එකතු කරන්න දෙකක්. ඔන්න දෙන්න ඕනේ. එක්ස්ට්‍රා දෙකක් එකතු කරන්න. එතකොට ආන්සර් කියන වැලියු එක කීයද? බෙදන්න ඕන අපි x ම දෙමුද? int x දෙකක් හදන්න ඕනේ. එක්ස්ට්‍රා මෙතන කරලා දෙන්න x දෙන්න ඕනේ. මෙතන කරලා දෙන්නේ තමයි මම ලියන්නේ. x සමානයි x 2. හරි එක්ස්ට්‍රා x තිබ්බ 10 දෙකක් එකතු කරන්න. දැන් මෙතනින් අපි එක්ස්ප්ලেইন කරලා බලමු. කීයද හරියට එන්න ඕනේ වැලියු එක? මෙතන x එන්න ඕනේ නේද? හරි. x කලින් 10 තිබ්බ එක්ස්ට්‍රා දෙකක් එකතු කරන්න. කීයද එන්න ඕනේ? ක්ලියර් කරේ නේ හැමදාම දුන්නානේ. මේක කරන්න. හරියට එන්න ඕනේ 10ට දෙකක් එකතු කරන්න කීයද? අපි බලමු 12 හම්බ වෙනවා කියලා. ක්ලියර් වුණා. මම රන් කරනවා. 12 හම්බ වෙනවා කියලා බලමු. අන්න 12 හම්බ වෙනවා. හරිනේ? හරි. මම ක්ලියර් වෙන දානවා. ඒකල අඩු කිරීම දානවා. හොඳට. අඩු කරන්න දානවා. රයිට් ක්ලික් කරලා අන්න කරනවා. ඒතකොට 10න් දෙකක් අඩු වුණා මට. ක්ලියර් වෙලා නැහැ නේද? අන්න ක්ලියර් වුණා. රයිට් ක්ලික් කරලා 10න් දෙකක් අඩු වුණාම 8 එනවා උත්තරේට බලමු. උත්තරේට 8 හම්බුණා. හරි. ගුණ කිරීමේ එත් එකම ගමන් මම ක්ලියර් වෙනවා. ගුණ කිරීම ගාම 10 දෙකකින් ගුණ වුණාට පස්සේ කීය දෙන්න ඕනේ හරියට 20යි. ඔබ බලමු 20 හම්බුණා කියලා ඔක්කොත් එක කීය. ක්ලියර් නැහැ. ක්ලියර් වුණා. නම් කරගමු 20 හම්බුණා. හරි ඊට පස්සේ බෙදීම 10 දෙකෙන් බෙදලා එන උත්තරේ තමයි එක්ස්ට්‍රා දාන්න ඕනේ 5. පහයි මොඩ් එකත් බලමු. ඒ කියන්නේ 10 දෙකෙන් බෙදුවාට පස්සේ එන උත්තරේ ඉතිරි ගන්න එක්ස්ට්‍රා දානවා. 10 දෙකෙන් හරියට බෙදනවා ඉතිරි නැහැ. ඉතිරි නැහැ කියන්නේ උත්තරේ කීයද එන්නේ? කී උත්තරේ දෙන්නවා 0 කින් දෙනවා. අපි දැන් කළා බලමු 0 කින් උත්තරේ දෙන්නවා. අන්න 0 කින් උත්තරේ දා. හරි. ඔන්න ඔය ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. මෙන්න assignment operators වැඩ. ඊට පස්සේ අපි assignment operators එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟ operators වගේ යටතේ logical operator and එක සහ not එක ගැන. ඔය එකත් මෙතනම ආයි තියෙනවා. මම ඔය ගැන කියලා දෙන්න. හරි. හරි අපි ඔය ගැන කතා කරන්නේ and එකයි logical operators යටතේ තුනයි and එකයි ඔය එකයි not එකයි. මුලින්ම and එක ගැන කියලා දෙන්න. මොකද and කියන්නේ
දෙකම true වෙන්න ඕනේ අපේ ස්ටේට්මන්ට් එක ඇතුලේ වැඩ කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. මම variable එකක් හදනවා int x සමානයි ඉන්ටර්නල් එක බූලියන් වලින් මම මේක හදනවා. දෙකම true වෙන්න ඕනේ. මේ බූලියන් වලින් හදනවා x. ඒකට මම දානවා true. හරි. ඒ වගේම තව variable එකක් හදන්න ඕනේ. මම කමාවක් දාලා ගන්නම් y කියලා. ඒකට මම දානවා false කියලා. හරි. මම variable එකක් හද ප්‍රශ්න නැහැ නෝලට. නෑ. සබ්මිට් චෙක් කරන්න යනවා. එසවුට් ඇවිල්ලා මම කිව්වා and එක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා. use and කියන දෙන්න. and එකේ symbol එක ඇවිල්ලා මෙන්න මේ දෙක. ඔන්න තමයි. මම symbol එකෙන් දෙන්න use and. හරි. දැන් මට ඕනේ ඇවිල්ලා plus එක දෙනවා හැමදේම. x and y. මම මේක print කරලා බලනවා. හරිද? x and y කියන එක මම print කරලා බලනවා. එතන error එකක් දෙනවා. එතන දාන්න ඕනේ සංකල වරහන්. sorry මේ වරහනක් දාන්න. හරි දැන් හරි. නැත්තම් මේක තමයි and එකත් එකම පැටලෙනවා. දැන් මේක run කරලා පස්සේ බලමු. මම කිව්වා and එකෙන් වෙන්නේ දෙකම true වුණොත් තමයි අපිට output එකක් හම්බෙන්නේ true කියලා. දෙකම false දෙකෙන් එකක් හරි false නම් output එකට හම්බෙන්නේ false කියලා. දැන් xy තමයි මම print කරන්න යන්නේ xy ගේ and operator එක. xy and print කරාට පස්සේ දෙකම true වුණොත් විතරයි true දෙන්නේ. එකක් හරි false නම් false. දැන් මෙතන හැටියට නම් උත්තරයට හම්බ වෙන එකක් false නිසා false එක බලමු false කියන උත්තරේ හම්බ වෙනවද කියලා. අන්න මෙතන 0 කියලා හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් අපිට output එක විදිහට හම්බ වෙන්නේ 0 කියන්නේ false, එක කියන්නේ true. මෙතනින් ඒක integer එකක් විදිහට තමයි අපිට output එක හම්බ වෙන්නේ. දැන් මේ විදිහට අපි බලමු මේක true කරලා. මොනවද true කියලා මෙයාලට හම්බ වෙනවා කියලා. මම ක්ලියර් කරන් ඉන්නවා. right click करा run file किया use है अन थ्रो किया बेटा हम बुना उतरे इतनी इक्वल की याद देना ना पहले अन थ्रो के लिए उतरे बेटा हम बुना एक हरे थ्रो हरे हम बुना आई मम्मी क्लियर करना इधर से हम मेरे देना एक मेक फोर्स किया उतरा बेटा हम बुना 0 की उतरे right click करना हमके 0 और false है तो क्लियर होना है एक false ना अनिवार्य false के उत्तरे हम देखना false सारी अन्न उत्तरे हमने false के දැන් ඔයාලා true false සම්බන්ධ දේ දන්නවා and එක පාවිච්චි කරලා ඒත් එකම OI ගැන කතා කරන්න යන්න and එක is OI OI කියන්නේ තනි විදිහක් OI කියන්නේ මොකක්ද OI එකෙන් එකක් හරි true නම් අපිට හම්බ වෙනවා true කියන output එක. හරිද? OI එකෙන් එකක් හරි true නම්. දැන් මෙතන එකක් true නේ. අපි බලමු output එක true වෙනවා. clear වෙලා නැහැ. අන්න මම run කරනවා. true. අන්න අපිට true කියන output එක හම්බ වෙනවා. ඊට පස්සේ එකක් හරි true නම් true නේ. දෙකම false නම් මොකක්ද හම්බෙන්නේ කියලා බලමු. क्लियर करा हमारे भी कर ले रहे हैं कर राइट क्लिक करना अन फॉल्स के उत्तर हम देखम फॉल्स के उत्तर है मैं ओए के फॉल्स के हम अरे नोट टेक करना कथा करो नोट ऑपरेटर के कथा करो प्रश्नार्थक में नोट ऑपरेटर के रेटिंग ये क्या है मैं कहती मैं एम को देखा संबंध करना होने अब डोने x के नोट टेक से कौन අපිට කොහොමද not x එක ගන්න පුළුවන් කියලා බලමු. x එක false නම් not x එක මොකද්ද? true නේ වෙන්න ඕනේ. අපි බලමු කියන විදිහට උත්තරය හම්බ වෙයිද කියලා. අපි run කරමු. අන්න true කියන එක හම්බුණා. not එකේදී x value එක true වුණා. බලන්න. ඔන්න ඔය විදිහට තමයි අපිට and not o කියන operators තුන පාවිච්චි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ඊළඟට කතා කරන්න යන්නේ
logical operators කියන්නේ ඊට පස්සේ relational operators කියන්නේ equal not equal greater than less than or equal less than or equal හරි මේ තුනත් අපි කතා කරගෙන යනවා equal සමානද මේකෙනුත් අපිට output එක හැම විදිහට හම් වෙන්නේ true or false කියන එක තමයි සත්‍යද අසත්‍යද කියන එක තමයි අපිට මේකෙනුත් output එක විදිහට ගන්න පුළුවන් වෙන්නේ හරි අපි relational operators ගැන කතා කරන්න යන්නේ relational operators ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් මම මුලින්ම කිව්වා වලට තියෙන relational operators ගැන greater than මේ තියෙන operators ටික equal to not equal greater than less than no equal less than no equal හරි අපි මුලින්ම කතා කරමු equal කියන එක ගැන කතා කරන්න යන්න හරි equal operator ගැන කතා කරද්දී මුලින්ම මම හදා ගන්නවා variable දෙක int වලින් මම මෙතන හදලා තියෙන ටික මේ ඔක්කොම අයින් කරගන්නවා int x y කියලා variable දෙයක් මම හදා ගන්නවා මම මේ දෙකට ගෙනින් values දෙක මෙතනම assign කරගන්නවා සමාන 5යි සමාන 10යි කියලා values දෙක මම x y y ටයි insert කරගත්තා හරි equal operator එක පාවිච්චි කරන්න යන්නේ s out එකක් දින මම බලා ගන්නවා මේ දෙක සමානයිද කියලා හරිද සමානයිද කියලා පාවිච්චි කරන x equal y කියන operator එක මෙන්න මෙතනින් අපිට හම් වෙන්න ඕනේ මේ දෙක සමාන නම් true කියන value එක. අපි run කරලා බලමු. මේක මම clear කරගත්තේ නැහැ. ඒක කරගන්න ඕනේ. හරි project එක clear වුණා. මම run කරලා බලනවා. false. xy සමානද නැහැ. 5 10 සමාන නැහැ. මම මෙතන 10 value එක දීලා බලමු. දැන් නම් හම් වෙන්න ඕනේ අපිට මොකක්ද කියලාද? true කියලා මම මේක clear කරගන්නවා. right click करा run file එකට ගිහින් අපි run කරලා බලමු අන්න true කියන උත්තරේ හම්බුණා අන්න equal හරි ඊට පස්සේ අපි ඊළඟ operators ගැන කොහොමද කතා කරන්නේ පළවෙනි එක equal දෙවෙනි එක not equal ද කියලා බලන්න ඕනේ දැන් මේකම අපි not equal ද කියලා බලන්නේ කොහොමද ප්‍රශ්නාර්ථයත් එක්ක සමානද අන්න දැන් මේක equal නේ මේ clear කරනවා නැහැ මේක මම clear කරේ නැහැ clear කරන්න ඕනේ මේක not equal ද කියලා බලන්න ඕනේ මේක ඇවිල්ලා equal නේ සමානයි එතකොට not equal ද කියලා බලුවොත් මේක වෙන්න ඕනේ false කියන උත්තරේ. ඒ equal නැද්ද? මේක equal නැත්තේ නැහැ. ඒතර මේක දෙන උත්තරේ විල false කියන අපර රන් කරලා බලමු උත්තරේ false කියන එක හම්බුනා. අන්න false කියන උත්තරේ හම්බුනා. මේක මම ආයෙත් ඩීල් කරනවා. හරි ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ greater than විශාලයිද කියන එක. මම මෙතන වෙන අගයක් දාන්නවා. 12 වගේ. ඒකල මම අහනවා greater than x y ට වැඩි විශාලයිද? greater than equal එක දාන්නේ. right click කරා run करा true නේ අපිට true කියන උත්තරේ හම්බ වෙන්න ඕනේ. අපි බලමු මේක run කරාට පස්සේ අපිට හම්බ වෙන උත්තරේ true ද කියලා. x 12යි y 10යි. මේක true කියන උත්තරේ හම්බ වෙන්න ඕනේ. හරියට ක්ලියර් වෙනවා නේද මේක? හරි. දැන් අපි run කරලා බලමු. true නේ අපිට true කියන උත්තරේ හම්බ වෙන්න ඕනේ. අන්න true කියන උත්තරේ හම්බුණා. හරි මම මේ ක්ලියර් වෙන්න දානවා. ඊට පස්සේ කුඩායිද කියලා බලන්න. less than ද කියලා බලන්න. x less than the y ට false කියන උත්තරය අපිට හම්බ වෙන්න ඕනේ. අපි බලමු false කියන උත්තරය අපිට හම්බ වෙනවා කියලා right click කරලා run කරලා බලමු. clear වෙලා නැහැ. right click කරලා run කරා. false කියන උත්තරය අපිට හම්බුණා. හරිනේ. equal not equal greater than less than ඊට පස්සේ greater than or equal කියන එක පාවිච්චි කරන්න පුළුවන් less than or equal. මම මුලින්ම greater than or equal කියන විශාලයිද සමානයිද x ට වැඩිය y විශාල වෙන්නත් පුළුවන් එක්ක සමාන වෙන්නත් පුළුවන් දැන් මෙතන හැටියට නම් x ට වැඩිය y විශාලත් නැහැ සමානත් නැහැ false මෙතන උත්තරේ අපිට false හම්බුනේ දැන් ඕන අපි ඒක run කරලා බලමු දැන් ක්ලියර් කරලා ආයෙ පාරක් දැන් මෙතන හැටියට නම් අපිට හම්බ වෙන ඕන උත්තරේ false නේ right click කරා run කරා අපිට false කියන උත්තරේ හම්බ වෙනවා. හරි. ඊට මම මේක ක්ලියර් කරනවා. ඊට පස්සේ මම මේක අදේ වෙනස් කරගන්නවා. දැන් අපිට තියෙන්නේ greater than or equal කියන එකනේ. විශාලයිද සමානයිද කියන දෙකම චෙක් කරනවා. දැන් මම මේ 10 තියෙන එක 12 විදිහට වෙනස් කරලා අපි බලනවා මේ වැඩේ හරිද නැද්ද කියලා. හරිද? 12 තියෙන විදිහට වෙනස් කරලා බලනවා මේ වැඩේ හරියයිද කියලා. right click කරා
run file හරියන්න ඕනේ හරියනවා අන false මෙතන clear වෙලා නැහැ ආයෙ බාර අන true කියන උත්තරය අපිට හම්බුණා දැක්කනේ greater than or equal සමාන හරි විශාල හරි දෙකෙන් එකක් වෙනවා නම් මෙන්න මෙතන අපිට උත්තරය ගන්න පුළුවන් true කියන එක less than එකත් ඔන්න ඔය විදිහටම තමයි අනිත් පැත්තට යන්නේ මෙතන සමාන පදේ තියෙනවා නම් true හැම වෙලේම මෙතන greater than or less than කියන එක තමයි ඉස්සරහට එන්නේ equal කියන එක පස්සට එන්නේ හැම වෙලේම මේක මතක තියාගන්න හරි ඔය ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ ඕනනම් මේකත් අපි ක්ලියර් කරලා රන් කරලා බලමු output එක විදිහට හම්බෙන්නේ මොකක්ද කියලා දැන් මෙතන කියලා තියෙන්නේ x වැඩි විශාල හරි සමාන හරි දෙක එකක් වෙනවද කියලා බලන්න ඕනේ හරිනේ x තියෙනවා y තියෙනවා මේ අවස්ථාවේ සමානයි ඒතකොට output එක විදිහට අපිට හම්බෙන්න ඕනේ true කියන උත්තරේ ඔය true කියන උත්තරේ හම්බුණා හරි හරි අපි ඊළඟට කතා කරන්න වෙන්න ඕනේ unary operators ඒ කියන්නේ increment සහ decrement කියන operators දෙක කියන්නේ increment කියන්නේ වැඩි කරන්න decrement කියන්නේ අඩු කරන්න කියලා මේ increment operator එක ක්‍රම දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා pre decrement එක සහ post decrement එක අනිත් එක pre increment එක සහ post increment එක කියලා හරි අපි යම් බලන්න කොහොමද ඒක load කරන්නේ කියලා මම මේ ටික clear කරගන්නවා increment එකේදී අපි x interning x කියන මම variable එකක් හදාගන්නවා ඒකට value එකක් දෙනවා 10යි කියලා. හරි. increment එක කියන්නේ s out එකක් දෙනවා නම් s out එක දෙනවා මම print කරන්න කියනවා. s out එකද increment. increment එක ක්‍රම දෙකක් තියෙනවා. එකක් pre increment එක post increment. pre increment එක මම මුලින් කියනවා. pre කියන්නේ කලින් plus දෙකත් එක්කම value එක. increment. මේකෙන් කියන්නේ ඇවිල්ලා ඇත්තටම ඇවිල්ලා මොකද්ද? කියන එකට එකක් එකතු කරන්න x plus 1 කරන්න x plus 1 ඕකයි කියන්නේ ඔන්න ඕක අර අංකණය කරන ක්‍රමයක් තමයි ඇවිල්ලා ඔන්න x කියන වැලියු එකට එකක් එකතු කරලා දාන්න දැන් අපි දෙකක් තුනක් එකතු කරනවා අපි දන්නවා x plus equal 2 x plus equal 6 අපිට ඕන ගන්න දානවා x plus equal අඩු ගන්න x minus equal කියලා අපිට ඕන ගන්න දානවා. දැන් මෙතන ඇවිල්ලා pre increment post increment කියන්නේ අපිට කෝඩ් එකේදී වැදගත් වෙනවා එකක් විතරක් increment කරගන්න. ඔක loop වලදී වැදගත් වෙන්නේ. අන්න මේකට තමයි plus plus x කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔකට ඇවිල්ලා pre increment. කලින් plus දෙක දෙන්නේ pre increment. ඒකෙම ඕකේම තව වර්ගයක් තියෙනවා. ඔය plus plus දෙක පිටිපස්සට එනවා. හරිද? ඕකෙන් කියන්නේත් ඇවිල්ලා මෙන්න මේකම තමයි. x සමානයි x plus 1 කියන එකම තමයි. හරිද? x සමානයි x plus 1 කියන එකම තමයි. හැබැයි ඕකෙදී දාන්නේ x plus plus කියලා. හරිද? ඕකේ වැටෙන්නේ x plus plus කියලා. ওই දෙකේ වෙනසක් තියෙනවා. හරිද? මේ පළවෙනි එකේදී කියන්නේ ඇවිල්ලා මොකද්ද? ප්‍රොජෙක්ට් එක රන් වෙන පළවෙනි පාරම x 10 තිබ්බනම් x 11 කරන්න කියලා. x plus plus 1 කියන්නේ ප්‍රොජෙක්ට් එක පළවෙනි අවස්ථාවේදී 11 කරන්න එපා. තව පාරක් ඒ වේරියබල් එක කෝල් වුණොත් විතරක් 11 කරන්න කියලා තමයි ඔකෙන් කියන්නේ. හරි. දැන් මම මේක රන් කරලා 10 මුලින්ම තියෙන්නේ pre increment එකනේ. හරි. ඒතකොට මේක 11 වෙන්න ඕනේ. මොකද මුලින් තියෙනවා නම් මුලින්ම පළවෙනිම රන් වෙන පාරම අගේ වැඩි කරලා දෙන්න කියන්නේ. මම මේක clear කරගෙන clear කරනවා. හරි මම රන් කරනවා. අන්න 11 කරා. හරිද? ඊට පස්සේ තියෙන එක තමයි දැන් මම මේක පිටිපස්සට දාන්නේ. plus plus හරිද x එක ඉස්සරහට දාන්න හරිද ඊට පස්සේ දැන් හරිනම් මේ පළවෙනි පාර 10 කියන උත්තරේ හම්බෙනවා ක්ලියර් අන්න 10 උත්තරේ හම්බෙන්නේ පළවෙනි පාර රන් වෙන්නේ පිටිපස්සෙන් තිබ්බ 10 ඊට පස්සේ දෙවෙනි පාරට මම ආයෙ රන් කරන්නම් මෙන්න මේක හරිද මුලින්ම ක්ලියර් කරලා ඉන්න හරි දැන් එතකොට පළවෙනි පාර රන් වෙද්දී උත්තරේට හම්බෙන්න ඕනේ මොකද්ද 10 ඊට පස්සේ දෙවෙනි පාර ආයෙ මම මේක රන් කරද්දී කීයද හම්බෙන්න ඕනේ 11 රන් කරලා අන්න 10 11 හම්බුණා හරි ඊට පස්සේ ඔක pre increment එකේදී පළවෙනි පාර දැම්මොත් 11 හම්බ වෙනවා දෙවෙනි පාර දැම්මොත් 12 හම්බ වෙනවා හරි නේද? තව පොඩි දෙයක් කියන්න මුලින්ම
පෝස් ඉන්ක්‍රිමන්ට් එක දාලා පස්සේ ප්‍රී ඉන්ක්‍රිමන්ට් එක මම දානවා. චුට්ටක් හිතන්න තමයි තියෙන්නේ. මුලින්ම දෙනවා මේක මම දී වෙන දාන්න. පෝස් ඉන්ක්‍රිමන්ට් එක පස්සේ ප්‍රී ඉන්ක්‍රිමන්ට් එක. මොකද වෙන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරනවා ඔයාලට. මුලින්ම මම කියන්නේ පෝස් ඉන්ක්‍රිමන්ට් එක තිබ්බොත් ඇවිල්ලා මොකද වෙන්නේ? මුලින්ම සයින් වෙන්නේ නැහැ. මෙතන එන්නේ 10 කියලා. ඊට පස්සේ යම් තැනක ආයේ x value එක කෝල් වුණොත් ඒකට 11 වෙනවා. හරි. දැන් මෙතන x එක 11ක් වෙලා තියෙනවා. හැබැයි මෙතන තව ප්‍රී ඉන්ක්‍රිමන්ට් එකක් තියෙනවා. එතකොට එන්න ඕනේ කීයද? 10 තිබ්බේ තව තැනක කෝල් වුණොත් 11 වුණා. ඉස්සරහින් ප්ලස් තියෙන නිසා තව එකක් එකතු වුණා. එතකොට එන්න ඕනේ කීයද? 12. අපි බලමු මේ විදිහට උත්තරේ හම්බ වෙනවා කියලා. පොඩ්ඩක් ඕක හිතන්න තමයි ඔයාලට තියෙන්නේ. ඇත්තට දෙයක් නැහැ ඕකේ ඇත්තටම. චුට්ටක් හිතන්න දෙන්න. මම මේක රන් කරනවා. අපිට 10 12 කියන අවුට්පුට් දෙක හම්බ වෙන්න ඕනේ. අන්න 10 12 අවුට්පුට් දෙක හම්බුණා. ඔය විදිහටම ඩික්‍රිමන්ට් එකක් තමයි කරන්නේ. මම මේ ක්ලියර් වෙනවා. හරි. ඕකේ තියෙන පළවෙනි අවස්ථාව යනවා නම් කොහොමද යන්න ඕනේ? මයිනස් මයිනස් මම මේකත් කමෙන්ට් කරන්න. S out එකක් දෙනවා මයිනස් මයිනස් මුලින්ම. 10 තියෙන එක මයිනස් මයිනස් වුණාම කී දෙන්න ඕනේ? 9 තියෙන්න ඕනේ. අපි රන් කරලා බලමු 9 දෙන්නේ කියලා. හරි දැන් රන් කරලා අන්න 9 කියන උත්තරය අපිට හම්බුණා. හරිනේ. ඊට පස්සේ අපිට 9 කියන උත්තරේ හම්බුණා. අපි දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ පිටිපස්සට දාලා බලමු අපි මේ 9 කියන්නේ. මයිනස් 9 කියලා. ඒතර මේ වෙලාවේ අපිට හම්බ වෙන්න ඕනේ කීයද? 10ම තමයි පළවෙනි අවස්ථාවේ පිටිපස්සෙන් තිබ්බ පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එක පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එකේ තිබ්බත් ප්‍රී පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එකේ තිබ්බත් පළවෙනි අවස්ථාවේදී හම්බෙන්නේ නැහැ. ඒක මම කලින් කිව්ව විදිහටම තමයි යන්නේ. පෝල් එක රන් කරනවා. 10ම තමයි වැලියු එක නම්. මම ක්ලියර් වෙලා නැහැ. රයිට් ක්ලික් කරා රන් කරා. අන්න 10ම තමයි හම්බෙන්නේ. හැබැයි දෙවෙනි පාරට අපි S out එකක් දීලා x value එක print කරලා ගත්තොත් මොකද වෙන්නේ කියලා බලමු. අන්න x value එක දුන්නොත් දැන් කීයද දෙන්න ඕනේ? 9 කියන එක වෙන්න ඕනේ. ක්ලියර් කරලා ඉන්න. රයිට් ක්ලික් කරා රන් කරා. අන්න 10 තිබ්බේ දැන් 9 වුණා. දැක්කනේ? ආයෙත් මම ඔයාලට ප්‍රශ්නයක් දෙන්නම් මෙතන. ප්ලස් නෙමෙයි මයිනස් 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 වලට දෙනවා. දැන් ඔයාලට උත්තරේ කියන්න පුළුවන් ඒ. කොහොමද උත්තරේ කියන්නේ? පොඩ්ඩක් හිතන්න. මුලින් තිබ්බ මයිනස් මයිනස්. පළවෙනි අවස්ථාවේ මයිනස් මයිනස් වෙනවද? නැහැ. ඒතකොට print වෙන්නේ කීයද? 10. දෙවෙනි අවස්ථාවට යනවා. දෙවෙනි අවස්ථාවට ගියාට පස්සේ මොකද වෙන්න ඕනේ? ඉස්සරහින් තියෙන. ඉස්සරහින් වුණොත් එකපාරම වෙනවා. දැන් මේ අවස්ථාවට යද්දි 10 9 වෙලා තමයි ගියේ. හැබැයි ඉස්සරහින් තියෙන එකපාරම වුණා 8 වුණා. අන්න 10 8යි තමයි මේක අවුට්පුට් එක දෙන හම්බෙන්න ඕනේ. 10 8 අවුට්පුට් එක දෙන. ඔච්චරයි තියෙන්නේ ඉන්ක්‍රිමන්ට් සහ ඩික්‍රිමන්ට් අතර. හරි. අපි ඊට පස්සේ කතා කරන්න යනවා ස්විච් කේස්. ස්විච් කේස් කියන්නේ ඇවිල්ලා මේකත් ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් කරද්දී පාවිච්චි කරන ලේසි ක්‍රමයක්. ඒ කියන්නේ මොකක් හරි අපිට දැන් තියෙනවා නම් උදාහරණයක් මම ගන්නවා. අපිට ප්‍රොජෙක්ට් එකේදී කියනවා අද සමුදා වෙන්න පුළුවන් දේවල් කන්ඩිෂන් මොනවද සමුදා. අපි දෙනවා දත්තයක්. දත්තයක් දීලා එදාට මොකක් හරි ලක්ෂණයක් අවුට්පුට් එකක් විදිහට දෙනවා ඔටෝම. ඒ දත්ත කීපයක් 1 2 3 4 5 6 කියලා තියෙන දත්ත සෙට් එකක් තියෙනවා. ඒකට අදාළ මොකක් හරි ස්ටේට්මන්ට් 6ක් තියෙනවා. මේ ස්ටේට්මන්ට් 6න් අයාලා දෙන්නේ එක නම් ඒකට අදාළ ස්ටේට්මන්ට් එක පෙන්වන්න ඕනේ. දෙක දෙනවා නම් දෙකට අදාළ ස්ටේට්මන්ට් එක පෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තමයි ස්විච් කේස් එකකින් කරන්නේ. උදාහරණයක් විදිහට මේක පාවිච්චි කරනකොට කැලයක් වගේ හදද්දී මේ කෝඩ් කරද්දී මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක පස්සට කියලා දෙන්නම්. දැන් මේ ස්විච් කේස් කියන එක පාවිච්චි වෙන අවස්ථාවක් මම කතා කරන්න. මේකේ වැදගත් key point තියෙනවා. එකක් break එක අනිත් එක ඇවිල්ලා continuous statement. break statement එකයි continuous statement එකයි මම මේකට දෙන්න ඔයාලට කියලා දෙනවා. හරි. හරි ස්විච් කේස් ගැන කතා කරමු. මම මේ ටික ඔක්කොම ක්ලියර් කරගන්නවා. හරි ස්විච් කේස් වලට මම මුලින්ම උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නවා int කියලා variable name එක x සමානයි මම මුලින්ම ගන්නම්කෝ උදාහරණයට 1 කියලා. මොකද කරන්නේ කියලා ඔයාලා බලන්න. ස්විච් කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා මම මෙතනදී. හරිද? switch එකකට තියෙන ස්පේස් බාර් එක ගුවම මේක කෙලින්ම හම්බ වෙනවා අපිට මේ
ලේසියම සින්ටැක්ස් අපි ඒක අයින් කරගමු. සින්ටැක්ස් ටික අයින් වෙනවා. ඒක අපි අයින් කරගමු. ඊට පස්සේ අපි කෝඩ් කරගමු. ඒක තමයි හොඳ. හරිද? වැඩිපුර තියෙන එක තියෙනවා. අපි කෝඩ් කරමු. හරි ස්විච් කියලා දීලා මේක ඇතුලේ දෙන්න ඕනේ මොකක් හරි එක්ස්ප්‍රෙෂන් එකක්. කළා ඒක ඇතුලේ කේසස් දෙන්න ඕනේ. මම මේකට එක්ස්ප්‍රෙෂන් එකක් දෙන්නම්කෝ. අපි දැන් හදාගත්ත හරියටම වේරියබල් එකේ මේක දෙනවා. ඊළ මේකට දෙනවා කේස් 1 කියලා දීලා මෙන්න මෙහෙම මාක් එකක් දානවා. කේස් 1. ඒක ඇතුලේ S out ඇතුලේ කේස් 1 නම් මෙන්න මේ දේ නිරූපණය වෙන්නේ කියන වගේ දෙයක් තමයි උතනින් කියන්නේ. දැන් කේස් 1 ඉතින් ස්පේස් එකක් තියලා කේස් එක ගන්නවා. S out එකෙන් මම දෙනවා 1 නම් your number is 1 කියලා වගේ දෙන්න. your number is 1. හරිද? ඒ වගේම ඊට පස්සේ අපිට ඊළඟ කේස් එක ගන්න පුළුවන්. කේස් 2 ඒ විදිහටම දෙනවා. S out එක තියෙනවා. මම මේකම කොපි කරගෙන දාගන්නම් ටග් ගාලා. වැඩි ලේසි ඒක. කේස් මම 5ක් ලියා ගන්නවා. මෙතන මේ error එකක් එන්නේ ඇවිල්ලා එකම නම්බර් එක තියෙන්නේ 2 කියන එක දිගටම පාවිච්චි කරලා තියෙනවා. කේස් මේ එක පොලිමකට මම ගන්නම්කෝ. දෙවෙනි එකට මම 3 කියලා ගන්නම් කේස්. ඊට පස්සේ ඊළඟ කේස් එකට මම ගන්නම් 4 කියලා. ඊළඟ කේස් එකට මම 5 කියලා ගන්නවා. ඒ වගේ මේකේ නම් ගන්න ඕනේ 2 3 4 5. හරි. දැන් මෙතන මම දීලා තියෙන ඉන්ට් එක 1. මෙන්න ස්විච් එක ඇතුළට x ගේ වැලියු එක දුන්නාට පස්සේ එක නම් මොන කේස්? කේස් 1. ඒස් එක. අන්න ඒකට අදාළව තියෙන එක නම් මෙන්න මේක print කරනවා. your number is 1 කියලා. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ අදාළ අපි දෙන මේක අපිට මේ user input එකක් අරගෙන user කියන්න පුළුවන් එයාගේ lucky number එක පහට අදාළව print කරන්න පුළුවන් මොකක්ද කියලා. දැන් මෙතන මම මේක ඔන්න t කරන්න ඉන්නවා. මේක මම print කරනවා. print කරාට පස්සේ එකනේ තියෙන්නේ. එකට අදාළව your number is 1 කියන එක තමයි මෙතන print වෙන්න ඕනේ. හරිද? අපි බලමු මේක print වෙනවද කියලා. right click කරලා ඉවර වෙනවා. run කරලා බලමු. අපි බලමු ඔන්න මෙතන කේස් එකක් වුණා your number is 1 your number is 2 your number is 3 4 5 කියලා දිගටම print වුණා. හරි. ඔක කොහොමද තියාගන්නව මම ක්ලියර් කරනවා. දැන් මේක එකෙන් පටන් ගත්තේ. මම මෙතන මේක වෙනස් කරගන්නම්. මේක හරිද? මම මේක වෙනස් කරා 2 කියන x ගේ වැලියු එක 2 දෙන. එතකොට මේ ස්විච් එක ඇතුළේ ඉන්නේ 2 කියන්නේ. එතකොට හරියටම print වෙන කේස් 2නේ. හැබැයි මේක පල්ලෙහාටම යන අවස්ථාව ඔයාලට පෙවුණානේ. අන්න your number is 2 ඒ කියන්නේ අපි දෙන නම්බර් එකෙන් පල්ලෙහාට ඔක්කොම print කරනවා. ඒ කියන්නේ එයා print කරන්න පටන් ගන්න දෙන නම්බර් එක. හැබැයි එතනින් පල්ලෙහාට ඔක්කොම print වෙනවා. අන්න ওই කේස් එක වළක්වන්න අපිට ඕන එක විතරක් ගන්න break කියන keyword එක පාවිච්චි කරනවා. හරිද? හරිද? ඔන්න ඕක වළක්වන්න break break කියන keyword එක පාවිච්චි කරනවා. ඔන්න break කියන එක දුන්නාට පස්සේ එතනින් නතර වෙනවා. ඒ කියන්නේ දැන් එක කියලා දුන්නොත් මම ඒක ක්ලියර් කරලා ඉන්නම්. break කියන keyword එක දුන්නාට පස්සේ වෙන වැඩේ තමයි අපි රන් කරලා බලමු. ක්ලියර් වෙලා නැහැ හරියට. එක කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ system.out.println your number is 1 කියන එක විතරයි එතන print කරන්නේ. එතනින් පල්ලෙහාට යන්නේ break නතර කරනවා. අපි දෙන එක විතරයි print කරන්නේ. යාගෙන් එළියට කොයි වෙලේවත් යන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් switch එක පාවිච්චි කරනවා නම් break keyword එක පාවිච්චි කරන්න ඕනේ. හරිද? මෙතන 2 කියන එක දීලා තියෙන්නේ. ඒකයි දිගටම 2 print උනේ. මම 1 කියන එක දෙන්නම් මෙතනට. හරි. තප්පරයක් දෙන්න මට මේක ක්ලියර් වෙනකම් ඉන්න වෙනවා. හරි දැන් රන් කරලා බලමු. your number is 1 කියන එක ආවා. දැක්කනේ? එතකොට අපි හැම එකටම switch එකත් එක්ක break කියන එක අපි පාවිච්චි කරන්න ඕනේ.
හැම එකටම මම දෙනවා. හැම එකටම මම දෙනවා. කේස් 5 එකට මම දෙනවා. අන්න බ්‍රේක් කියන එක දෙන්න පුළුවන්. දැන් අපි මෙතන එකනේ දුන්නේ. හරිද? දැන් අපි මෙතන වෙනස් කරලා දෙමු. අපිට කැමති ආකාරයට x value එක ඇවිල්ලා 4 කියලා. දැන් ඒතර print වෙන්න ඕනේ මොකක්ද? දැන් මෙතන print වෙන්න ඕනේ ඇවිල්ලා 4 වෙනි තියෙන්නේ මොකද? system.print එකේ your number is 4 කියලා. ඒතර මෙතන print වෙන්න ඕනේ your number is 4 කියන එක තමයි මෙතන print වෙන්න ඕනේ. right click කරා run කරා. හරි. sorry මෙතන 45 කියන එක දීලා තියෙන්නේ. 45 නෙමෙයි 4 කියන එක දෙන්න ඕනේ. තාම ක්ලියර් වෙනවා පොඩ්ඩක් ඉන්න. ක්ලියර් වෙලා නැහැ හරියට මේකයි. හරි right click කරා run file එක. your number is 4 කියන එක ගන්න ආවා. දැක්ක නේද? අන්න ඒක. දැන් අර අතන ප්‍රශ්නයක් වුණා 45 කියන එක මම දුන්නා. හරිද? 45 දෙද්දි මුකුත් ආවේ නැහැ. අන්න ඒ වගේ වැරදි වැලියු එකක් අපි එන්ටර් කරොත් ඒකටත් අපිට කේස් එකක් දාන්න වෙනවා. ඒකට අපි දාන්නේ default. හරිද? ඒකට අපි keyword එක පාවිච්චි කරන default. මෙන්න අන්තිමටම ඔය දීලා දින එකක් නැතුව වෙන දෙයක් දුන්නොත් අපිට is out එකක් දීලා දෙන්න පුළුවන්. මොකක් හරි අපිට කැමති message එකක් යාට දෙන්න තියෙන්න පුළුවන්. නේ? මොකද්ද උදාහරණයක් විදිහට කියන්න wrong number input. wrong number input. මොකක්හරි වැරදි ඉන්පුට් එකක් තමයි අපිට ඉන්පුට් කරලා දෙන්න කියලා අපිට කියන්න පුළුවන්. දැන් 45 අවස්ථාවේදී රන් කරලා පස්සේ එන්න ඕනේ ඩිෆෝල්ට් කියන එක. හරිද? ක්ලියර් වෙලා නැහැ හරියට. numbers from input එකක් විදිහට අපිට 45 එන්ටර් කරාට පස්සේ මෙතනින් අපිට හම් වෙනවා. මොකද 45 කියන්නේ case 1 case 2 case 3 case 4 වල කිසිම එක නැහැනේ. අන්න ඒක. මේක මම රන් කරන්න ඕනේ. අන්න you know numbers from input එකක් තමයි කරලා දෙන්නේ. මේ දැන් අපි integer එක කරන්නේ කරේ. හරි. ඊට පස්සේ මේක අපි කරන්න ඕනේ මොකේද? චා එකට හරි string එකට හරි කරලා බලමු. මම හැම එකකටම මේක විදිහට string එකට කරනවා. string එකට දාලා මම දෙනවා අවිල්ලා string එක double quotation එකකින් දෙන්න ඕනේ. කමල්. නමක් දෙන්න ඕනේ කමල්. හරි case 1 එතකොට මොකක්ද දෙන්න ඕනේ? string එකක් නේ. කමල්. my name is Kamal. හරිද? මම දැන් මේකට නම් ටිකක් දෙන්නම්කෝ. නිමල්. නිමල්. අකුරු වල තියෙන ගණන් ගන්න එපා ඒක. අම්මලා. පස්සේ රුවල්. හරි මම මේක මේ කමෙන්ට් එකක් දාගන්න මේ කේස් 5 එකට මල්ටි කමෙන්ට් එකක් දාගන්න. හරි රන් කරලා බලමු දැන්. කමල් කියලා දීලා තියෙන්නේ මම මෙතන දීලා තියෙන එක්ස්ට්‍රා කමල් කියන වැලියු එක. දැන් මෙතන බලන්න ඕනේ කමල් කියන එක දීලා තියෙනවා. කේස් 1 එකේදී කමල් කියලා තියෙනවා. දැන් මෙතන එන්න ඕනේ කමල් කියලානේ. දැන් ආයි ක්ලියර් කරමු හරියට. උතර එන්න ඕනේ your number කියලා මෙතන තියෙන name කියලා එන්න ඕනේ. your name is කමල්. මම කම්මැලිින්ද ඒක වෙනස් කරේ නෑ. your name is කමල්. අන්න number කියන එක name කියලා දැන්. your now name is කමල් කියලා තමයි මම මෙතන output වෙන්නේ. දැන් මෙතන ඉඳන value එක වෙන එකක් නෑ. ඒකට අදාළ value එක තමයි මෙතනින් input වෙන්න ඕනේ. හරි මම මෙතන නම වෙනස් කරා අමල් කියලා. අපි රන් කරලා බලමු. එතකොට අමල් නම් එන්න ඕනේ ඇවිල්ලා your name is අමල්. කමල් කියලාමයි ආවේ ක්ලියර් වෙනවා නේද? හරි. දැන් මෙතන ඔයාලා දෙද්දි මේ වචනේ දෙද්දි හරියට මේ දීලා තියෙන කේස් වල තියෙන නමම දෙන්න ඕනේ උඩ. හරිද? ඒකේ නම වැරදුනොත් එන්නේ ඇවිල්ලා ඩිෆෝල්ට් එකේ තියෙන wrong input කියන එකම තමයි. හරිද? දැන් මෙතන අමල් කියලා දුන්නා අමල් කියලා දුන්නා. දැන් මෙතන එක අකුරක් හරි වැරදියට දුන්නොත් කෙලිම කේස් එකේ තියෙන වැරදි ඩිෆෝල්ට් එකේ එන්නේ wrong input එක විදිහට තමයි එන්නේ. කේස් එකට හරියටම සමාන වෙනවා. ඔය විදිහට string name
ඉන්ට් ඩබල් ඕන එකක් දෙන්න පුළුවන්. ඔය ටික තමයි අපිට ස්විච් කේස් එකේදී කතා කරන්න තියෙන බ්‍රේක් එක ගැන. ඊට පස්සේ මේකෙම කන්ටිනියස් කියන වචනේත් මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? මම මේක බෑක් වෙනවා. අර මම යනවා අපි අර ඉන්ටිජර් වැලියු සෙට් එකක් හිටියේ. මම ඒ උදාහරණය අපව ගන්නවා. CTR එකත් එසෙට් ගහලා ඔයාලට බෑක් වෙන්න පුළුවන් ටක් ගාලා. මම මේ වැලියු ටික තිබ්බ තැනට යනවා. හරිද? හරි. හරිනේ. මම මේ වැලියු තිබ්බ තැනට යනවා. දැන් මෙතන ඇවිල්ලා 40 එක්ස්ට්‍රා 4 දීලා තියෙනවා. හරිද? දැන් මම මෙතන කන්ටිනියු එකනේ පාවිච්චි කරන්නේ. දැන් මෙතන මම print කරන්න කියනවා ඇවිල්ලා x4 print කරන්න කියලා. මම බ්‍රේක් එක අතහැරියොත් මොකද වෙන්නේ? ඔයාලා දැන් පුළුවන් කියන්නේ බ්‍රේක් එක අතහැරියොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික print වෙනවනේ. නේ? print ඔක්කොම ටික print වෙනවා. ඒක ඔයාලා දන්නවා. දැන් මම කියන්න ඕනෙත් නැහැ. හරිද? ඒ වුණාට මම කියන්න බ්‍රේක් එක අතහැරියොත් මොකද වෙන්නේ? අහුලන්නේ නැතුව ගෙලින්ම ඔක්කොම ටික print වෙලා යනවා. හැබැයි මේ එක තැනකට බ්‍රේක් එක නැමෙතු කන්ටිනියු කියන වචන වැටුනොත් මොකද වෙන්නේ? කන්ටිනියු කියන වචන වැටුනොත් මොකද වෙන්නේ? මොනවා වෙයි කියලාද හිතෙන්නේ? අර මම කන්ටිනියස් කියන එක කතා කරන්න ලූප්ස් එකක්. හරි. මම කන්ටිනියස් කියන එක ලූප් එකක් ඉස්සරහට කතා කරන්න යන්න. මම මුලින්ම මෙතන කතා කරන්න ඕනත් එක්ක ලූප්ස් කියන්නේ මොකක්ද කියලා ඔයාලත් එක්ක කියලා ඉන්න. ලූප් එකක් කියන්නේ ඇවිල්ලා ඇත්තටම නැවත නැවත දෙයක් print කරගන්න ඕන නම් අපි ඒකට ලූප් එකක් තමයි පාවිච්චි කරන්නේ. හරිද? ලූප් වර්ග තුනක් තියෙනවා. do for loop, while loop, do while loop එක. මේකෙදි මෙන්න ලූප් එකක් අපිට නැතුව දෙයක් නැවත නැවත print කරගන්න ඕන නම් අපි ගන්න s out එකක් දීලා දැන් මම කියන්නම් s out එකක් දීලා මට print කරගන්න ඕනේ I am 1 කියලා. හරිද? මට I am 1 කියලා print කරගන්න. මට ඕනේ මේක කෝඩ් පේලි පහක් print කරගන්න ඕනේ කියලා කිව්වනේ. මේක මම පල්ලෙහාට දෙන්නම් කියලා පැහැදිලි තියෙනවා. හරි පහක් print කරගන්න ඕන නම් මට එහෙම දෙන්න පුළුවන් I am 1 කියලා දීලා පස් පාරක් දෙනවා. I am 1 කියලා පස් පාරක් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක run කරන්න. right click කරලා run file ගිහින් එනවා. එතකොට හරියනම් I am 1 I am 1 I am 1 කියලා print වෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ එහෙම 100ක් දෙන්න ගියොත් එහෙම මේක ප්‍රශ්නයක් නේ. අන්න ඒ අවස්ථාවට තමයි අපි loops පාවිච්චි කරන්නේ. loops වර්ග කීපයක් තියෙනවා. while loop එක, do while loop එක, for loop එක. මුලින්ම මම while loop එක පාවිච්චි කරනවා. while loop එක පාවිච්චි කරන්නේ while කියලා දීලා වරහණ අරලා සරල වරහණ ඇතුළේ අපිට වෙන්න ඕන දේ දෙනවා. මෙන්න මේ වරහණ ඇතුළේ කන්ඩිෂන් එක දෙන්න ඕනේ. කන්ඩිෂන් එක විදිහට මුලින්ම මම වේරියබල් එකක් හදාගෙන ඉන්නවා in x කියලා. හරිද? ඒකට මම ආගයක් දෙනවා 4යි කියලා. හරිද? මෙන්න මේ කන්ඩිෂන් එක ඇතුළේ දෙනවා. මේ කන්ඩිෂන් එක true වුණොත් තමයි loop එක ඇතුළට යන්නේ. උදාහරණයකට මම දෙන්නම් x කියන එක කුඩායි 10ට. හරිනේ කන්ඩිෂන් එක true. ඒතර while එක ඇතුළේ. ඒක ඇතුළේ ගිහලා s out එකක් දෙනවා මම print කරන්න කියලා. හරිද? s out එකක් විදිහට මම දෙනවා. පොඩ්ඩයි. system.output print එක කරනවා. මම මේක ඇතුළේ දෙනවා my name is 1. හරි. ඒකල මේක ඉවර වෙන තැනින් යටින් දෙන්න ඕනේ increment එක හරි decrement එක හරි. මෙතනදී වෙන්නේ ඉස්සරහට print කරන් යන්න කියන නිසා මම increment එකක් දෙනවා. දැන් මේක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. right click කරලා run file කියලා. my name is 1. අන්න my name is 1 කියලා 1 2 3 4 5ක් print කරනවා. හරිද? කන්ඩිෂන් එක පටන් ගත්තේ 4යි. x වැලියු එක 4ෙන් පටන් ගත්තේ. අන්න 4 වුණා. ඒක වුණයිදී මම පැහැදිලි කරනවා x 4යි. මෙතන යනවා while loop එකට. x වැලියු කීයද 4යි. ආ 10ට වඩා අඩුයි අතුලට යන්න පුළුවන්. අන්න print වුණා. හරි. ඊට පස්සේ ඉන්ක්‍රිමන්ට් එකක් වුණා. අන්න x එකක් වැඩි කරන්න. අන්න ඊට පස්සේ x මෙතන යනවා 2 5 වුණා. අන්න කුඩායි පුළුවන්. දෙවෙනි ලයින් එක print වුණා. 6 වුණා එකක් print වුණා. තුන්වෙනි ලයින් එක print වුණා. 7 වුණා හතරවෙනි ලයින් එක වුණා. 8 වුණා පස්වෙනි ලයින් එක print වුණා. 9 වුණා 5යි. ලයින් 5න් print වෙනවා. 10 වෙනි ලයින් එකට එන්න බෑ. 10 වෙනි ලයින් එකට එන්න බෑ. හේතුව 10ට වඩා කුඩා වෙනවා. ඒ කියන්නේ
9ට යනකම් විතරයි print වෙන්න පුළුවන්. 5 6 7 8 9 පේලි 5යි print වෙන්න පුළුවන්. අන්න ඒ පේලි පහ මේක print වෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් අපිට මෙතන බැරිලා සමානයි කියලා දුන්නොත් අපිට තව පේලියක් print වෙනවා. මොකද 10ට සමානයි. එතකොට 10 වෙනි එකක් print වෙන්න පුළුවන්. හරිද? මම මේක වෙලා කරන් කරලා පෙන්නන්න. ඔන්න 1 2 3 4 5 අර ක්ලියර් වුණා. अब एक लिए then right करना run file देना अन्न my name is non එකයි දෙකයි තුනයි හතරයි පහයි අන්න පේලි ගන්න print වුණා 10ට යනකම් print වෙන්න පුළුවන් හරිද ඔන්නම තමයි print වෙන්නේ හරි ඔන්නම තමයි while loop එක වාසිය කරන අපිට දෙයක් දිගටම print කර ගන්න ඕන නම් while loop එක වාසිය කරනවා එසේ do while loop එක while loop එකේම do while loop එක යන්නේ do කියන එක දීලා සගලවරහණක් කරලා ඒක ඇතුළේ වෙන්න ඕන දේ දෙනවා අපිට. හරිද? my name is what? හරිද? ඔක print කරන්න කියනවා. හැබැයි condition එකක් මේකට දුන්නේ. ඒකට දෙන්න while කියලා දීලා තමයි ඒක ඇතුළේ තමයි condition එක යන්නේ. හරිද? while එක ඇතුළේ තමයි යන්න ඕනේ condition එක. while කියලා දීලා වරහණක් කරලා දෙනවා int x කුඩයි 10. ඔන්න ඔච්චරයි කියන්නේ. sorry int දෙන්නේ x. හරි. ඔක රන් කරන්න තියෙනවා. දැන් බලමු ඉස්සෙල්ලා ඉදින්න output එක හම් වෙනවා. අන්න. ඒ දෙක තුන අතර පාන. හරි. අන්න ගන්න ඒ ටිකම print වුණා. ඔයාලට බලන්න බලන්න. do while එක වෙන්නේ එහෙම. මේකෙදි වෙන්නේ මුලින්ම මේක run වෙනවා. x සමානයි 4යි. loop එකට එනවා. මුලින්ම statement එක print වුණා. ඊට පස්සේ while එකට ගිහින් බලනවා 4ට වැඩිය 10යි කුඩයි. හරි. ප්‍රශ්නයක් නැහැ print වෙන්න පුළුවන්. අන්න දෙවෙනි අන්න පළවෙනි line එක print වුණා. පළවෙනියට මෙතෙන්ට ආවා. මේක ඇතුළට ඇවිත් පළවෙනි අවස්ථාවේදී මොකද උනේ? පළවෙනි line එක print වුණා. හරි. ඊට පස්සේ while එකට ගිහලා 10ට වඩා කුඩයි. හරි. අන්න ආයේ do while එක උඩට යනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මෙතන increment කරන්න කියලා දීලා නැහැ. ඒතර මේක දිගටම infinite time මේක මෙහා වෙන්න ඕනේ. මෙතන infinite time ඕනේ නැහැ. මම මෙතන දෙන්නම් මේ condition. ඊට පස්සේ මේක ඒක නිසා මේ අර හරියට ක්ලියර් වෙන්නේ නැතුවයි ඔක රන් වෙනවා තියෙන්නේ. නැත්නම් ඔක infinite time රන් වෙන්න ඕනේ. දැන් නම් infinite time රන් වෙන්නේ නැහැ. දැන් හරියටම ගාන රන් වෙන නතර වෙනවා. ඕන අපි ගාන මුලින්ම හදලෙමු රන් කරන්න කලින්. පළවෙනි අවස්ථාවේ 4 ආවා. line එක print වුණා. පළවෙනි line එක වැදුවා. ඊට පස්සේ increment වෙනවා. 5 වෙනවා. මේ condition එක ඇතුළේ නැණි කීයද උඩ? 5 10ට වඩා කුඩයි අවුලක් නැහැ. අන්න උඩට ගියා. ආයෙ දෙවෙනි line එක print වුණා. අන්න දෙවෙනි line එක print වුණා. මේක 6 වුණා. condition එක ප්‍රශ්නයක් නැහැ. ඒක ගිය හැකි 6ට. ඊට පස්සේ තුන්වෙනි line එක print වෙනවා. condition එක 7 වෙනවා. ප්‍රශ්නයක් නැහැ උඩට ගිය හැකි. හතරවෙනි line එක print වෙනවා. condition එක මම පැත්තෙන් දාන්න මට ඒක පැටලුණා පොඩ්ඩක්. පළවෙනි line එක print වෙනවා. x ගේ value එක 5 වුණා. හරි. ඊට පස්සේ condition එක x ගේ value එක 5 වුණා. අන්න print වුණා. එකයි print උනේ. x ගේ value එක 6 වුණා. එකක් print වුණා. හරිද? එකක් print වුණා 5 වුණා. එකක් print වුණා 6 වුණා. එකක් print වුණා 7 වුණා. එකක් print වුණා 8 වුණා. එකක් print වුණා 9 වුණා. හරිද? 9 වුණා. 9 වුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවද නැහැ. ඒ true වෙනවා. එකක් print වුණා 10 වුණා. 10 වුණාට පස්සේ මොකද වෙන්නේ? 10 වැදිලා තමයි අයින් වෙන්න ඕනේ. 7ක් print වෙන්න ඕනේ. අපි run කරලා බලමු. project එක run කරනවා. 6යි. 7ක් print වෙන්න ඕනේ. පළවෙනිට මේ line එක වදිනවා. මම මේ ටික ලියාගෙන යන්නම් මෙතන. මේකක් දාන්න. හරි. ඔන්න මුලින්ම ඔක print වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? x ගේ value එක කී වෙන්න ඕනේ? 5 වෙන්න ඕනේ. මේ condition එක ඇතුළට ගියා ප්‍රශ්නයක් නැහැ. ආයෙ මේක print වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ x value එක 6 වෙන්න ඕනේ. condition එක ඇතුළට ගියා උඩට ගියා ආයෙ අවුලක් නැහැ ඒක print වෙනවා. 5ට print 5 එකක් print වෙලා 5 වුණා. මෙතන යම් කියක් දාන්න 5 වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව එකක් print වුණා
6 වුණා. ඊට පස්සේ තව එකක් print වුණා 7 වුණා. ඊට පස්සේ තව එකක් print වුණා 8 වුණා. ඊට පස්සේ තව එකක් print වුණා 9 වුණා. ඊට පස්සේ තව එකක් print වුණා 10 වුණා. උතන එහාට යන්න. එතකොට print එකක් print වෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න 6ක් තමයි print වෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. අන්න ඕක තමයි print වෙන්නේ. මතක ක්‍රමයේ හරිනේ. පොඩ්ඩක් ලියලා බලන්න. එතකොට ඔක පැටලෙන්නේ නැහැ. පළවෙනි එක print වුණා. ඊට පස්සේ x ගේ value එක 5 වුණා. දෙවෙනි එක print වුණා x ගේ value එක 6 වුණා. තුන්වෙනි එක print වුණා x ගේ value එක 7 වුණා. හතරවෙනි එක print වුණා x ගේ value එක 8 වුණා. පස්වෙනි එක print වුණා x ගේ value එක 9 වුණා. හයවෙනි එක print වුණා x ගේ value එක 10 වුණා. අන්න එහෙම තමයි එක print වෙන්නේ. හරි. ඔන්න ඔක තමයි do while loop එකේ ක්‍රමය. අන්තිම loop එක for loop එක. for loop එක කියන්නේ කොහොමද for loop එක print කරන්නේ කියලා බලන්න. ඒක නම් හරිම ලේසි. for කියලා දුන්නා. වරහණක් ඇරියා. මෙන්න මේ int x 4 කියන එක අපිට මේ එළියෙන් දෙන්න ඕනේ නැහැ. අපිට ඒක දෙන්න පුළුවන් මේ for loop එක ඇතුළේම. හරිද? ඕනනම් int x කියන එක එළියෙන් හදන්න පුළුවන්. හරිද? ඒ කරලා x සමානයි කියලා value එක විතරක් ඇතුළෙන් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ condition එක දෙන්න ඕනේ. x කුඩායි 10යි. ඊට පස්සේ දෙන්න ඕනේ increment එක හරි decrement එක හරි. x plus plus. අන්න ඊට පස්සේ තමයි වෙන්න ඕනේ දෙන්න ඕනේ. මොකද s out එකක් දීලා මම දෙනවා. s out එකකින් මට වෙන්න ඕනේ දේ දෙනවා. my name is Samal. හරිද? මේක ක්ලික් කරමු. my name is Samal. දැන් අපි මේක print කරනවා. print කරලා අපි බලමු මොකද වෙන්නේ. x සමානයි 4යි. මම කලින් විදිහට මේක ලියා ගන්නවා. x 4යි. condition එකේ ප්‍රශ්නයක් නැහැ. print වෙන්න පුළුවන්. හරිද? මුලින් print වෙන්න ඕනේ. my name is Samal කියලා පෙන්නනවා. හරි x 5ක් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ආයෙ my name is Samal කියලා x 6ක් වෙනවා. ඊට පස්සේ ආයෙ my name is Samal කියලා x 7ක් වෙනවා. ආයෙ my name is Samal කියලා පෙන්නනවා x 8ක් වෙනවා. ආයෙ my name is Samal කියලා පෙන්නනවා x 9ක් වෙනවා. ආයෙ my name is Samal කියලා පෙන්නනවා x 10ක් වෙනවා. හරිද? x 10ක් වුණාට පස්සේ මෙන්න මේ condition එකෙන් එහාට ගිහින් ආයෙ print වෙන්න බෑ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න 6 පාරක් ඒක ඇවිල්ලා print වෙන්න ඕනේ my name is Amal කියලා. මේක output එක විදිහට හම්බෙන්න ඕනේ 6 පාරක්. හරිද? අපි දැන් project එක run කරලා බලමු කියන විදිහටම අපිට ඒක හම්බ වෙනවා කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න Amal 6 පාරක් run වෙනවා. දැක්කනේ? හරියටම ඒ විදිහට ඔයාලා ගිහලා බලන්න එක හරියට එනවා කියලා. for loop එකේ එච්චරයි තියෙන්නේ. ওই ටික තමයි loops යටතේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ if else statement එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. if else කියන්නේ ඒකත් ඇවිල්ලා මොකක් හරි condition එකක්. හරිද? දැන් මම variable එකක් හදනවා int x equal 10යි. හරිද? if කියලා දීලා මේක ඇතුලේ condition එකක් දෙන්න පුළුවන් මට. හරිද? if එක ඇතුලේ දෙනවා x විශාලයි නම් 5ට වඩා print කරන්න කියනවා s out එක. s out එක print කරන්න කියනවා. මම ඒකම ගන්න x විශාලයි 5යි කියන එක. ඕක print කරන්න කියනවා. එහෙම නැත්තම් කියන එකට අපිට else කියලා දෙන්න පුළුවන්. ඒකට condition එකක් දෙන්න ඕනේ නැහැ. නිකන් වරහන් නැතුව දෙන්න. එහෙම නැත්තම් අපිට මම මේකම ගන්නවා. එතන මාරු කරන්න කුඩයි කියලා. අන්න if එකේදී වෙන්නේ මොකක් හරි condition එකක් check කරන එක. මේකට වඩා විශාලයි නම් මෙන්න මේක කරන්න. එහෙම නැත්තම් මෙන්න මේක කරන්න. ඕක අපිට programming වලදී වැදගත් වෙනවා. අපි ඉස්සරහට ඒක බලමු. මේක මම clear වෙන්න දෙන්න. හරිද? x value එක 10යි දැන්. if එක ඇතුළට ගියා. x ට 10ට වඩා විශාලයිද කියලා බලුවා. අන්න හරි විශාලයි. එතකොට අපිට print වෙන්න ඕනේ x විශාලයි 5 කියන එක print වෙන්න ඕනේ. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒක තේරෙනවනේ. එහෙම නැත්තම් තමයි x කුඩායි 5යි කියන්නේ. මේ අවස්ථාවේ මොකද print වෙන්න ඕනේ? x විශාලයි 5 කියන උත්තරේ තමයි අපිට print වෙන්න ඕනේ. අපි බලමු මේ කියන්නේ print වෙනවා කියලා. අන්න x විශාලයි 5 කියන එක print වෙනවා. හරිනේ? හරි අපි මේ විදිහටම බලමු දැන් කුඩායි අවස්ථාව. මේ condition එක මම මාරු කරනවා x
කුඩයි පහ විදියට. එහෙනම් අපිට එන්න ඕනේ x පහට වැඩිය කුඩයිද කියලා බලන්න. එහෙනම් print වෙන්න ඕනේ මේකේ පළවෙනි එක false වෙලා දෙවෙනි එකට තමයි යන්න ඕනේ. ක්ලියර් කරලා ඉන්නම් මම. ක්ලියර් කරලා ඉවරලා මම මේක රන් කරලා බලන්න. දැන් යන්න ඕනේ හරිනම් බලන්න කන්ඩිෂන් එකට ගියා. කන්ඩිෂන් එක false වුණා. ඊට පස්සේ else එකේ තියෙන කන්ඩිෂන් එක තමයි print වෙන්න ඕනේ. අපි බලමු x කුඩයි පහ කියන එක print වෙනවා කියලා. හරි x පහට වැඩිය කුඩයි. ඔන්න ඔය තමයි if else එකේ දැනගන්න තියෙන්නේ. මම ඔයාලට කිව්වා continuous කියන වචනේ ඔයාලට කියන්න කියලා. හරිද? හරිද? ඒක මම ඉස්සරහට කියලා දෙන්න. හරි. ඔය ටික තමයි දැන් ඔයාලට කතා කරන්න තියෙන්නේ. හරි අපි කතා කරන්න ඕනේ දැන් මේ arrays සහ අපිට තව ඉතුරු වෙලා තියෙනවා කතා කරන්න string. array එකක් කියන්නේ මොකද්ද? array එකක් කොහොමද හදන්නේ කියලා ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ. array එකක් හදන්නේ ඇවිල්ලා ගෙලින්ම int කියන අපේ data type එක මුලින් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොටු වරහන් දෙකක් දීලා අපේ array name එක දෙන්න ඕනේ. අපි numbers කියලා array එකක් හදනවා නම් ඒ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා සංගල වරහන් ඇතුලේ දෙන්න පුළුවන් array එකට දාන data ටික. හරිද? එහෙම නැතුවත් අපිට එකක් හදන්න පුළුවන් array එකක්. අපි ඒක හදන විදිහ මම කෝඩ් කරද්දි කියලා දෙන්නම්. හරි. මම මෙතන ඇවිල්ලා කලින් කිව්ව විදිහට මම int array එකක් හදාගන්නවා. මුලින්ම දෙන්න ඕනේ data type එක. int මම කිව්ව විදිහට කොටු වරහන් දෙනවා. numbers array name එක equal කියලා සංගල වරහන් ඇතුලේ දෙන්න පුළුවන් කියලා. 10කම 12කම 5කම 4කම 15 කළා සංගල වරහන් වහන්න. කළා ඔන්න අපි normal array එකක් හදන්නේ ඔන්න ඔහොම. හරිද? ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ array එකක තියෙන data එකක් call කරලා ගන්න. call කරන්න අපි මොකක්ද print කරන්න නම් පාවිච්චි කරන්නේ මොකද්ද? sout කියන එකනේ. ඒක දීලා අපි දෙන්න ඕනේ array එකේ නම. අපි පාවිච්චි කරේ numbers. numbers දීලා කොටු වරහන් දීලා මෙන්න මේ array එක ඇතුලේ තියෙන මෙතන array එකක් කියන එක පස්සේ මම කියන්නම්. array එක ඇතුලේ තියෙනවනේ මේ values වලට program එකේ අංකයක් දෙනවා. හරිද? project එකේ array එකට numbers අමනවා. පළවෙනියටම තියෙන එකට දෙන්නේ යා බිංදුව කියන එක. දෙවෙනි එකට 1, තුන්වෙනි එකට 2, හතරට 3, පහට 4. බිංදුව 1 2 3 4 5 විදිහට තමයි දෙන්නේ. තව ඉස්සරහට 6 7 8 යනවා නම් එයාට එකක් අඩුවෙන් තමයි එන්නේ. මොකද හේතුව පටන් ගන්න බිංදුවෙන් නිසා. එතකොට අපි 10 කියන value එකට අදාළ එක නම් එයාට අදාළ number එකකින් id එකකින් තමයි අපි call කරන්න ඕනේ. මේ තියෙන IDs බිංදුව 1 2 3 4 5. ඒක ඇවිල්ලා auto program එකෙන් තමයි assign වෙන්නේ. දැන් 10ට අපි call කරන්න ඕන numbers කියන array එකේ බිංදුවෙනි id එකට. අපි ඒක print කරලා බලමු. 10 කියන එක තමයි print වෙන්න ඕනේ. මේක මම clear කරලා ඉන්න. අපිට දැන් 12 print කරන්න ඕන numbers කියන එකේ මම ඒ ටිකත් ඕන එකපාරම දාන්න. හරිද? ඒ ටිකත් මම එකපාරම දාන්න. කොහොමද කරන්නේ? දෙක 3 10 12 5 4 කියන ඒවා එතකොට මෙතන print වෙනවා. හරි නේද? 10 12 5 4 කියන අගයන් තමයි දැන් මේ වෙලාවේ අපි run කරාට පස්සේ මේක print වෙන්න ඕනේ. හරි අපි run කරලා බලමු. run file දෙන්න. 10 12 5 4 කියන එක අන්න 10 12 5 4 කියන ගාන print වෙනවා. දැන් අපි 3 අයින් කරලා මේක මම clear කරලා ඉන්නම්. 3 අයින් කරලා එතනට දුන්නොත් එහෙම බිංදුව 1 2 3 4 කියන එක 15 තමයි print වෙන්නේ. හරි නේද? එතන එකක් තියෙනවා. රන් වෙන්න මම දුන්නේ නැහැ. ක්ලියර් වෙද්දී එකක් ආවේ. මම data එකේ අගේ මාර්ක් කරා ඒක. හරි දැන් මම මේ රන් කරන්න. දැන් print වෙන්න ඕනේ 10 12 5 4 15. අන්න 5 4 එන්නේ නැහැ 15. මොකද බිංදුව 1 2 3 නැහැ 4. අන්න ගාන ටික print වුණා. ඔන්න හොඳයි array එකකින් අපි data print කරගන්න නිසා array එක data දාන්න. එතකොට මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. මම මේ ඔක්කොම කමෙන්ට් කරගන්නම්.
හරි දැන් අපි ඇරේස් ගැන කතා කරා දැන් අපිට ඩබල් ඔබික් කන්සෙප්ට් එකට යන්න තමයි තියෙන්නේ ඩබල් ඔබික් කන්සෙප්ට් එක මම තව වීඩියෝ සෙට් එකකින් ඊළඟට ගේන්නම් දැනට Java වල හදන්න ඕනේ බේසික් ඔක්කොම මම හදලා ඉවරයි හරිද ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඩබල් ඔබික් කන්සෙප්ට් සෙට් එකත් එක්ක